සියලු දෙනාට සුබ සන්ධ්‍යා කාලයක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රිය විද්‍යාර්ථීනි ඔබ සියලු දෙනා ඉතා සාදරයෙන් කැලණි බාහිරපාදී ආයතනයේ වෙනුම් පිළිගන්නවා. ඒ වගේම කැලණි බාහිරපාදී ආයතනයේ ආචාර්යවරුන් නියෝජනය කරන ආචාර්යවරයාද නිලධාරී මණ්ඩලයේ සියලු දෙනාද ඉතා සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම විශ්වවිද්‍යාල ගීතේ නරඹලා ඉමු. ඔබට විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබඳව සහ විශ්වවිද්‍යාල කැලණි විශ්වවිද්‍යාල මාතාවගේ ආශිර්වාදය ඔබට අවශ්‍යයි. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ විශ්වවිද්‍යාල ගීතය නරඹන ලෙස. ඔබ නැරඹුවේ විශ්වවිද්‍යාල ගීතය විශ්වවිද්‍යාල මාතාවගේ ඔබට ආශිර්වාදය හරහා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රිය විද්‍යාර්ථීනි අද දවසේ මේ සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වෙලා ඉන්න විද්‍යාර්ථී දරුවෝ දෙමව්පියෝ සහ සියලු දෙනා අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණ මූලිකව පැහැදිලි කරොත් ඔබට පළවෙනිම කාරණය සඳහා අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල ලියාපදිංචි. පළවෙනිම කාර්යය විශ්වවිද්‍යාල ලියාපදිංචි. ඊළඟ කාරණය ඔබ හදාරන උපාධි පාඨමාලාවේ විෂයන් පිළිබඳ යම් අවබෝධයක් සහ දේශන වලට සම්බන්ධ වීම. පුතේ අපි ඕනෑම දෙයක් කරන්නට පෙර විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබඳව අපි යම් අවබෝධයක් ලබාගෙන ඉන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබඳව සහ විශ්වවිද්‍යාල ලියාපදිංචිය
විශ්වවිද්‍යාල පැත්තෙන් දෙන තොරතුරු පිළිබඳව අපි ඉස්සෙල්ලා තොරතුරු ලබාගෙන ඉමු. ඊළඟට මම ඔබට ඉදිරිපත් කරනවා විශ්වවිද්‍යාල ලියාපදිංචි කරන පියවර ටික. ඊට පස්සේ විෂයන් පිළිබඳව පැහැදිලි කිරීම පුතේ ලබන සතියේ ඉඳන් සෑම විෂයකම ලින්ක් එක ඔබට දෙනවා. දේශනයක් පවත්වන ආරම්භක දේශනයක් පවත්වන. එතකොට ඔබ තෝරන්න බලාපොරොත්තු වෙන විෂයනුයි බලාපොරොත්තු වෙන්නේ නැති විෂයනුයි මේ වගේ තියෙන අන්තර්ගතය පිළිබඳව අවබෝධ කරගන්න මේ ලින්ක් එකට ගිහිල්ලා දේශනයට සම්බන්ධ වෙන්න. ඒක රාත්‍රී වේලාවක තියෙන්නේ සම්බන්ධ වෙලා ඒක බලන්න. එතකොට ඔයාලට යම් අවබෝධයක් ඒ විෂයන් පිළිබඳව ලැබෙනවා. දැන් අපිට ගන්න ඕන අවබෝධය කලා පාඨමාලාව දිහාෙන් බැලුවොත් අපි විශ්වවිද්‍යාල ලියාපදිංචින්නේ ආයුධම් කරන්නේ කෙසේද? ඒකට මොනවද අපි අතින් කරන්න තියෙන කාර්යභාරයන් ටික. එතකොට ඒක කොහොමද කැලණි ආයතනය හරහා අපි කරගන්නේ? නැත්නම් අපි පෞද්ගලිකව කරගන්නවා නම් කොහොමද ඒක කරන්නේ? ඒ වගේම ඒ ආයුධම් කරාට පස්සේ කොච්චර කාලයකින්ද ලියාපදිංචි එන්නේ මොනවද ඉතින් එහාට දෙවෙනි අදියරට කරන්න තියෙන්නේ? ඊට පස්සේ දේශන වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? දේශන වලට යන ගාස්තු විශ්වවිද්‍යාල ලියාපදිංචි යන ගාස්තු උපාධිය අවසන් වෙනකම් කොච්චර මුදලක් පිරිවැයක් දරන්න වෙයිද? මේ වගේ ප්‍රශ්න ඔබට ඇති. ඒ නිසා මම විෂයන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ුත් පුතේ පැහැදිලි කරනවා. ඒ විෂයන් සම්බන්ධව එනකොට කලමනාකර පාඨමාල වල තියෙන විෂයන් සම්බන්ධව. ඉතින් මට ඉස්සල්ලාම පුතේ මේ ඉන්න පිරිසගෙන් තමන් කරන උපාධිය මොකක්ද කියලා මාව හොඳට පැහැදිලිව ඇහෙනවා. සර් අපේ අරමුණ තියෙන්නේ විශ්වවිද්‍යාල ලියාපදිංචිට ආයුධම් කරන්න. අපි මේ සම්මන්ත්‍රණයට අද පළමුවෙන්ම ආපු අය මේිට පෙර ආපු අය මෙතන නැහැ කියන කාරණේ තහවුරු වෙන්නට ඕනේ. ඉතින් ඒකත් එක්ක නැත්තම් මේිට ඉස්සලා මේ සම්මන්ත්‍රණ වල හිටපු දරුවෝ පුතේ අද මේකේ ඉන්න එකේ තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාර්ය අද මේ සීළු වැඩ ටික කරනවා. එක පැත්තකින් ලියාපදිංචි පිළිබඳ සීල ඩොකියුමන්ට් හදන ඒවා ඩොකියුමන්ට් එවන හැටි ඔන්ලයින් ක්‍රියාවලිය පැය භාගයක් විතර ආයතනය මගින් මේ කාර්යය කරනවා. ඒවා කරන හැටි සියල්ල දැනුවත් කරනවා. අනිත් පැත්තේ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය උපාධි උපසංස්කෘතිය මේවා විෂයන් තෝරා ගැනීම විෂයන් පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම ආයතනය පිළිබඳවත් අපි ඉන්න ආචාර්යතුමා ඔබට මේ පැහැදිලි කිරීම සිදු කරනවා. ඒ නිසා මම ඔබගෙන් ඉස්සල්ලාම chat box එකේ බලාපොරොත්තු වෙනවා. ඔබට මාව පැහැදිලි ඇහෙනවා කරන උපාධිය BA නම් Bachelor of Art නම් BA කියලා දාන්න. ඊට පස්සේ BCom නම් BCom. එහෙම නැත්නම් management. මේක පුතේ යන වගේ සඳහන් කරන්න. මොකද මම මෙතන මේක දැම්මේ නැති වුණොත් management කරන එක දරුවෙක්වත් නැහැ. මම management ගැන කතා කරනවා. BCom කරන එක දරුවෙක්වත් නැහැ. මම BCom ගැන කතා කරනවා. එතකොට තේරුමක් නැහැ. ඒ නිසා මේ වැඩසටහනේ වැඩිපුර ඉන්න දරුවෝ මැනේජ්මන්ට් දරුවෙක් එක්කෙනෙක් දැම්මා. මට පුතේ අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලෝ ඉන්න පිරිස කී දෙනෙක් මේකට ආයෝජන කරනවාද කියන කාරණේ පොඩ්ඩක් දැනගන්න ඕනේ. මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක දාන්න එපා පුතේ. ජපාන් කියන්නේ සබ්ජෙක්ට් එක ගන්න. ආ ඒක BA නම් BA, BCom උත් ඉන්නවා උන්. එතකොට මැනේජ්මන්ට් ඉන්නවා, BCom ඉන්නවා. ඔය ජපාන් කියන අය අපි හිතා ගන්නම් BA කියලා. ජපාන් වෙනම ස්පෙෂල් ඩිග්‍රියක් නැහැ පුතේ බාහිර උපාධිය වල. හරි. BCom මැනේජ්මන්ට් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි ඉන්නේ. ඉතින් ওই BCom අය ඒවා වෙනස වටහා ගන්න මම ඒ අයට බොහෝ විට හෙට මැනේජ්මන්ට් BCom අයට වෙනම මීටින් එකක් තියෙනවා. ඒතර ඒකට මම සම්බන්ධ වෙලා සම්පූර්ණ තොරතුරු දැනුවත් කරනවා ඒකට සම්බන්ධ වෙන්නේ. හරි. අද මේ ලියාපදිංචි තොරතුරු BCom BV මැනේජ්මන්ට් අය දැනගන්න විෂයන් ගැන අපි හෙට කතා කරමු. හරි. එතකොට පුතේ දැන් ඔබ පැහැදිලි ඔබ මැනේජ්මන්ට්ද BAද BComද කරන්න කියන කාරණේ පිළිබඳව යම් අවබෝධයක් මට ආවා. මම වැඩේ පටන් ගන්නවා. මම තාරක සර්ට ආරාධනා කරන්න පෙර මේ කාර්යය ටික පැහැදිලි කරලා අපි මේ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය පිළිබඳ අවබෝධයක් අරගෙන අපි ඊට පස්සේ එතනින් එහාට වැඩ කටයුතු ටික යම් පුතේ. ඉතින් ඒ නිසා දැන් මම කිව්වා මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ ටික විතරයි මෙතන ඉන්නේ. ඉතින් මේ අය දැන් මේ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය පිළිබඳ පුතේ යම් අවබෝධයක් ගන්න ඕනේ. ඒ නිසා විනාඩි 15ක් මේ වීඩියෝ එක තියෙනවා. මේක නරඹන්න. මේක නරඹලා යම් අවබෝධයක් ගන්න. ඊට පස්සේ මම පැහැදිලි කරන්න තාරකසට අවස්ථාව දෙනවා. ඊට පස්සේ මම එකින් එකට ඔබට තියෙන ප්‍රශ්න, ගැටලු ඒවා සියල්ල පොදුවේ කතා කරනවා. ඔබට වෙනම ප්‍රශ්න තියෙනවා නම් පර්සනල් ඉදිරිපත් කරන්න. ඒවටත් අවස්ථාව දෙනවා. සහ හෙට වෙනමම අපි අවස්ථාව යොදලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අතරමැද නවත්ත ඔබට පැහැදිලි කිරීම කරනවා. ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. සුදේශ්
ඉතින් කොහොමද? සෑහෙන කාලෙකින් ඉස්කෝලේ පැත්තේ ඇවිල්ලා. කොහොමද රිසල්ට්? සුදේෂ්, ඔයා ඔය තරමින් පාස් වුණා කියන්නේ ඔයා ගොඩක් දක්ෂ ළමෙක්. ඉසෙඩ් එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉසෙඩ් එක මටත් මදි වුණා කැම්පස් එකට යන්න. මං ඒ නිසා තමයි දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට ගිහිල්ලා මගේ උපාධි හීනේ හැබෑ කරගත්තේ. ඔයාටත් පුළුවන් ඒ විදිහට කරන්න. මම මේ දවස්වලත් මගේ රැකියාව උසස් වීමකට ඉකොනොමික්ස් ඉගෙන ගන්නවා ඉංග්‍රීසි මීඩියම් වලින්. අනේ මිස්. ආයෙ මේ බහයි කරන්න තරම් හයියක් නැහැ මට. මේ තියෙන රිසල්ට් එකෙන් කොහොම හරි ගොඩ යන්න තියෙනවනම්. සුදේෂ් අහලා තියෙනවද දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය ගැන? නෑ මිස්. ඒ කියන්නේ සුදේෂ් සරසවි වරම් අහිමි වෙන අයට වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තුවෙන් මහන්සි වෙන අයටත් තමන්ගේ හීන හැබෑ කරගන්න උදව් කරන තැන. ඇත්තටම මිස් මට එතනින් උපාධියක් කරගෙන හොඳ රස්සාවක් කරලා මගේ අම්මවයි තාත්තවයි බලාගන්න පුළුවන් වේවිද මිස්? ගොඩක් සල්ලි යනවද ඒක? නෑ සුදේෂ් ගොඩක් සල්ලි යන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ රටේ සංවර්ධනයට අදාළ වෙන මැනේජ්මන්ට් වගේ විෂයක් තෝරගෙන ඒකෙන් උපාධිය හදාරන්න. හොඳ මැනේජර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔව් මිස්. මට ඕන මැනේජ්මන්ට් පැත්තෙන් ඉස්සරහට යන්න. පුළුවන් වේවිද මිස් එහෙම? මොකද බැරි සුදේෂ් මැනේජ්මන්ට් විතරක් නෙවෙයි දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ තවත් පීඨ කීපයක්ම තියෙනවා. හරි මිස්. ජනකටත් දෙවෙනි පාර ඉසෙට් එක මදි වුණා කිව්වා මිස්. ජනක කරන්නේ ඉකොනොමික්ස් සම්බන්ධ සබ්ජෙක්ට් එකක් නේද? ඇවිත් ගොඩක් වෙලාද? එනවා කිව්වට මම හිතුවේ නෑ මෙච්චර උදේ මේ කියලා. උදෙන් මාව ගෙදර ඉන්න දෙන්නෙත් නැහැ. හිතට කිසිම නිදහසක් නැහැ මේකට උත්තරයක් හොයාගන්න. මිස් මොකද්ද අපි කරන්නේ? මම මේ සුදේෂ්ටත් කියා හිටියේ ඒ ගැනම තමයි. දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක. ඒ කියන්නේ LMS. එකෙන් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක ඔන්ලයින් ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න. ඔයාලට පුළුවන් රැකියාවක් කරන අතර වාරයේදී වුණත් ඩිග්‍රියක් ෆලෝ කරන්න. මේ අපේ සීයත් ඒ ගැන කිව්වා මේ මිස් කිව්ව තැන ගැන. ව්‍යාපාර කළමනාකරණය වගේම තවත් උපාධි කීපයක් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් ලෝකෙ දිනන්න පුළුවන් විෂයක් තෝරගෙන හදාරන්න. ජනක අපි හෙටම ගිහින් බලමුද? මම අපි හෙටම ගිහිල්ලා බලමු. පුළුවන් ඉක්මනට ගිහින් බලන්න. මිස්ටර් ගොඩාක් පින් අපිට මේ හැම දෙයක්ම කියලා දෙනවා. ගුරුවරු ඉන්නේ ළමයිට හරි පාර කියා දෙන්න තමයි. දැන් දෙන්නත් එක්කම යන්න ලෑස්ති වෙන්න. කැලණිය විශ්වවිද්‍යාලය 1875 දී විද්‍යාලංකාර පිරිවර නමින් ආරම්භ වූ පසුව 1972 දී මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත්විය. 1978 දී එය කැලණිය විශ්වවිද්‍යාලය බවට පුතේ මෙතනදී මේ කැලණිය විශ්වවිද්‍යාලයේ බෝඩ් එක පිටිපස්සේ තියෙන ගොඩනැගිල්ල තමයි කැලණිය විශ්වවිද්‍යාලයට යාබද තියෙන කැලණි බාහිර උපාධි ආයතන. ඉතින් සමහර ආයතන සමහර පාර්ශවයන් ව්‍යාජ ලෙස සහ එක එක චෝදනා අපිට එල්ල කරනවා පුතේ. හැබැයි අපි කැලණිය විශ්වවිද්‍යාලයේ යාබද ඉඳගෙන මේ කටයුත්ත 1999 ඉඳන් කරන ආචාර්ය මණ්ඩලයේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු සේවය කරනවා. ඉතින් ඒවත් එක්ක අපිට විශ්වවිද්‍යාලයේ අල්ලපැට ඉඳන් පුතේ ව්‍යාජ වැඩ කරන්න බෑ. ඉතින් ඔබ තේරුම් ගන්න ඒ කාරණේ. පත් කරන ලදී. රැකියා වෙළඳපොළ අරමුණු කරගනිමින් ගුණාත්මක බවින් යුතු උපාධියක් ලබා ගැනීමට අප ආයතනය නිරතුරුවම බැඳී සිටින්නෙමු. තාක්ෂණික දැනුමෙන් යුතු සිසුන් ලියාපදිංචිය, නියමිත කාලයට පරීක්ෂණ පැවැත්වීම, සාධාරණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීම, දේශන හා සම්මන්ත්‍රණ, විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අනුව ගුණාත්මකව සිදු කරනු ලැබේ. අධ්‍යන කාලය අවසානයේදී උපාධිලාභීන් වීම සඳහා සුදුසුකම් සැපිරීමෙන් පසුව අභිමානවත් ලෙස උපාධි ප්‍රධානෝත්සවයක් පවත්වා උපාධිය පිරිනැමීම. ඔබට නවීන
මම වැඩ කරන්නේ මහජන බැංකුවේ. ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලය තමයි කැලණි විශ්වවිද්‍යාලය කියන්නේ. ඒත් එක්කම බාහිර උපාධි සම්බන්ධයෙන් දිගු කාලීන අත්දැකීම් තියෙන ආයතනයක් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය කියන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වුණොත් අංග සම්පූර්ණ හොඳ විෂය මාලාවක් ඉගෙන ගන්න ලැබෙනවා. මම කලාංශයෙන් තමයි උපාධිය හැදෑරුවේ. රැකියාවක් කරන ගමන් උපාධියක් කරන කෙනෙකුට විශේෂයෙන්ම මේ උපාධි පාඨමාලාව යෝග්‍යයි කියලා මම හිතනවා. මේක ඊටාම හොඳ අවස්ථාවක්. මොකද CDC එක හරහා ඒකට අවශ්‍ය කරන පසුබිම ඒගොල්ලෝ අපිට සලසලා දෙනවා. මේ A level පාස් වෙන හැමෝටම විශ්වවිද්‍යාලය යන්න බෑ. හැබැයි අපි හැමෝටම උපාධි තියෙන සරසවි තියෙන කියන එක තියෙනවා. ඈත දුෂ්කර ඉඳන් එන හැමෝටම පුළුවන් මේක කරන්න. අපිට තව පුළුවන් මාස්ටර් එක කරන්න, ඊට පස්සේ ආචාර්ය උපාධිය කරන්න, ඊට පස්සේ රට යන්න. ඒ නිසා මම ඕනම කෙනෙක්ට කියන ඔයාලා එන්න. ඇවිල්ලා මේ දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට බැඳිලා අධ්‍යාපනය ලබන්න. අනිවාර්යෙන් බාධක කම්කටොළු හැමෝටම තියෙනවා. බාධකෙයි. හැබැයි නවතින්න එපා. ජීවිත ඉස්සරහටම ගින් ජය ගන්න. කැලණිය විශ්වවිද්‍යාලය 60 වසරක් පුරා ජාතියට උපාධිධාරීන් බිහි කර ඇත. තවද මේ උපාධිධාරීන් බහුතරයක් දිගින් දිගටම අපේ රටේ සංවර්ධනයට ඍජුවම දායකත්වයක් දක්වයි. කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් ඉදිරිපත් කරනු ලබන බාහිර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රවිෂ්ඨ වන විද්‍යාර්ථී ඔබ සැම ප්‍රථමයෙන්ම සාදරයෙන් පිළිගනිමි. අපේ උපාධි පාඨමාලාවේ අරමුණු වන්නේ සමාජයේ පවතින අවශ්‍යතා සපුරා ගැනීමට විද්‍යාර්ථී ඔබට අවශ්‍ය වන ඥානය ලබා දීමයි. ඒ ඥානය ඇසුරු කොට අවශ්‍ය මානසික මෙන්ම සදාචාරාත්මක පුහුණුවද ලබා දීමයි. මේ සඳහා මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා, වාණිජ හා කළමනාකරණ හා විද්‍යා විෂයන් 35ක් පමණ උපයුක්තව උපාධි පාඨමාලා ඔබට හැදෑරීමට අවස්ථාවක් ලැබේ. නවීන ලෝකයක් සමග ගනුදෙනු කිරීමේ ඔබේ හැකියාව එමගින් නිරායාසයෙන්ම ලබාගත හැකිය. බාහිර උපාධි පාඨමාලා සම්බන්ධව විවේචනාත්මකව අදහස් ඉදිරිපත් වන මෙවන් යුගයක ඔබේ අනාගතය ජය ගැනීමට අවශ්‍ය පරිසරය අප උදා කර ඇත. උපාධි අපේක්ෂකයෙකු වශයෙන් අප ආයතනයට බැඳෙන දා සිට උපාධිධාරියෙකු ලෙස සමාජයට මුදාහරින දවස දක්වා ඔබට අවශ්‍ය කටයුතු සාර්ථකව හා නිර්වුල්ව කරගෙන යාමට ඔබට අවශ්‍ය සියලු පහසුකම් කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය මගින් සිදු කරනු ඇත. ශාස්ත්‍රවේදී උපාධි බාහිර පාඨම පුතේ අපි ඊළඟට ඔබට ඉදිරිපත් කරන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට ලියාපදිංචි වෙන දරුවන්ට අවශ්‍ය තොරතුරු ලියාපදිංචි වෙන අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න වීඩියෝ එක නරඹන්නේ. එතනදී කලබනාකරන අයටත් මේ මූලික ලියාපදිංචි සඳහා අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා. ඒවා තමයි ඔවුන්ගේ බලන්නේ. හැබැයි විෂය ධාරාවන් වෙනස් වෙනවා. මම විෂය ධාරාවන් පිළිබඳව වෙනම පැහැදිලි කරන්න. මේ වීඩියෝ එකත් අපි නරඹලා මාලාව සඳහා ප්‍රවේශ වීමේ නිර්ණායක කරුණු 11ක් යටතේ අපි ඔබට පැහැදිලි කරන්න සූදානම්. එහි පළමු නිර්ණායකය අවශ්‍ය අවම සුදුසුකම්. ඒ විෂයන් සඳහා සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් ලියාපදිංචි කරගන්නා බැවින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරීක්ෂණයේදී ඉහළම ඉසඩ් අගය ලබා ඇති ශිෂ්‍යයින්ට ප්‍රමුඛතාව ලබා දීමේ පදනම මත අපේක්ෂකයින් තෝරා ගනු ලබනවා. එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරීක්ෂණයෙන් 3 වතාවක් තුළ එක්වරකදීම කවර හෝ විෂයන් 3කින් සමත්ව සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයෙන් 30%කට නොවඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීමත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් ඕනෑම විෂයන් 3ක් සඳහා සම්මාන සාමාර්ථ 3ක් සහිතව ගණිතය ඇතුළු විෂයන් 6කින් සමත් වී තිබීමත් මෙම පාඨමාලාවට අයදුම් කිරීමේදී පුතේ පැහැදිලි ඇති කලා කළමනාකරන වාණිජ්‍යවේදී සෑම දරුවෙකුටම ලියාපදිංචිට අවශ්‍ය මූලික සුසුකම් උසස් පෙළ ඉස්සාමාර්ථ 3යි ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශය යස් කියලා තියෙන්නට ඕනි. පොදු පරීක්ෂණ ලකුණු 30 හෝ 30ට වඩා වැඩි වෙන්නට ඕනි. සාමාන්‍ය පෙළ වැඩ 6යි සම්මාන 3ක් තියෙන්න ඕනි.
ඒ වැඩ හයේ ගණිතය ඇතුළත් වෙන්න ඕනේ. ඒකට ගණිතයට සම්මාන අවශ්‍ය නැහැ. ඒ නිසා ඔන්න ඔය මූලික සුසුකම් විශ්වවිද්‍යාල ලියාපදිංචිය සඳහා අවශ්‍යයි. මේ සුසුකම් නැති කෙනෙක් ඉන්නවා නම් විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කරන වෙනස් සුසුකම් තියෙන අයට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සුසුකම් පිළිබඳව මම ප්‍රශ්න අහන වෙලාවේදී හෙට ඇවිල්ලා ඒවත් තොරතුරු දැනගන්න. සහ උපාධියට ඩාන්සින් හරි එහෙම නැත්නම් වෙනත් උපාධි පාඨමාලා කරනවා නම් ඔබ තෝරන්න ඕනේ බැචලර් පාර්ට් කියන එක. ඒ සම්බන්ධ තොරතුරු තමයි ලබා දෙන්නේ. මේකට අවශ්‍ය පූර්ව අවශ්‍යතාව මෙතන තියෙනවා. ඕගොල්ලන්ට WhatsApp සමූහයට එකතු වෙලා නැත්නම් ආයතන නිලධාරීන්ගේ දැන් නම්බර් දානවා. ඒවට WhatsApp මැසේජ් එකක් යවලා ඒගොල්ලෝ ගෲප් වලට ඇඩ් කරයි. ඒ සම්බන්ධ තොරතුරු ලබා ගන්න. හරි. අපි මේ වීඩියෝ එක නරඹමු. අවශ්‍ය වෙනවා. නිර්ණායක අංක 2 ප්‍රවේශය සඳහා යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව එක් අධ්‍යයන වර්ෂයක් සඳහා බාහිර උපාධි පාඨමාලාවට ඇතුළත් වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව විශ්වවිද්‍යාලයේ අනුරූප අභ්‍යන්තර වැඩසටහනට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයක් වනු ඇති. පුතේ ඒ කිව්වේ විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ මේ වීඩියෝ එක මෙයා වුණා බාහිර උපාධි පාඨමාලාවට එකෙන් අදහස් වෙන්නේ පුතේ විශ්වවිද්‍යාලයේ ඔබගේ අධ්‍යයන වර්ෂයට අභ්‍යන්තරගත ළමයි ප්‍රමාණයක් ඉන්නවා නම් තාම අභ්‍යන්තර අරන් නැහැ 2021 කරපු අයනේ ඔබගේ අධ්‍යයන වර්ෂයට අයිති වෙන්නේ. එතකොට එතන අභ්‍යන්තර 1500ක් කලාව වලට ගත්තා නම් කලාව වලට බාහිර ගන්නේ 3000යි. ඒ වගේම පුතේ කලමනාකරන වලට 450ක් ගත්තා නම් 900යි. බීකොම් වලට 200ක් ගත්තා නම් 400යි. ඔන්න ඔය ප්‍රමාණයන්ට ආසන්න ප්‍රමාණයක් තමයි මේ සැරේ ලියාපදිංචි ලැබෙන්නේ. ඊට වඩා වැඩියෙන් ඉල්ලා තිබ්බොත් ඉසඩ් අගේ පදනම් කරගෙන වැඩිම ඉසඩ් අගේ තියෙන අයට අවස්ථාව දෙනවා. ඇතුළත් වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව විශ්වවිද්‍යාලයේ අනුරූප අභ්‍යන්තර වැඩසටහනට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයක් වනු ඇති. 4 වැනි නිර්ණායකය ශාස්ත්‍රවේදී උපාධිය සඳහා විෂයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය. ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා පළමු කාණ්ඩය, දෙවන කාණ්ඩය සහ තෙවන කාණ්ඩය වශයෙන් කාණ්ඩ 3කට වෙන් කළ විෂයන් අතරින් ඔබ විෂයන් 3ක් තෝරාගත යුතුයි. එම ප්‍රධාන විෂයන් 3ට අමතරව උපාධිය සඳහා අනිවාර්ය විෂය ඒකක 2ක් ඔබ සම්පූර්ණ කළ යුතුයි. ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යයන විෂය එහිදී ඔබට හැදෑරීමට සිදුවෙනවා. ඊට අමතරව අනිවාර්ය සේවය පදනම් කරගත් පැය 300ක පුහුණුවක් පාඨමාලාව අතරතුරදී ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි. 5 වෙනි නිර්ණායකය නිර්දේශිත විෂය කාණ්ඩ. උපාධිය සඳහා විෂයන් තෝරා ගැනීමේදී විෂයන් විවිධ කාණ්ඩයන් 3කට වෙන් කර තිබෙනවා. පුතේ මම මෙතනදී පැහැදිලි කරන්නම් කාලය අපිට යන නිසා මෙතන කලා උපාධි පාඨමාලාවේ පුතේ විෂයන් තෝරගන්නකොට ඉස්සලා පියවරේ කිව්වා කාණ්ඩ 3කට බෙදලා තියෙනවා කියලා. බකට් 3කට දාලා තියෙනවා සබ්ජෙක්ට් ටික. පළවෙනි බකට් එකේ තියෙන සබ්ජෙක්ට් පහක් තියෙනවා සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජනසන්නිවේදනය, බෞද්ධ සංස්කෘතිය. මේ රැකියාව වලට සම්බන්ධ වෙන ආකාරය මත බරත බින්තිය ඒ සහ පිළිවෙලට දාලා තියෙන සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව තෝරගන්න ළමයි. මෙතන කාණ්ඩේ පළවෙනි කාණ්ඩයෙන් පුතේ තෝරන්න පුළුවන් ඒ විෂයන් කාණ්ඩ 3 එක විෂයක් ඔබට පමණයි. අදාළ විෂය තෝරා ගැනීම සඳහා පළවෙනි කාණ්ඩයෙන් දරුවෙකුට තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ පුතේ මෙම විෂය කාණ්ඩ 3 අතරින් පළමු කාණ්ඩයට අයත් විෂයන් එකක් පමණක් ඔබේ උපාධිය සඳහා තෝරා ගැනීමට ඔබට සිදු වෙනවා. ඒ අනුව සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජනසන්නිවේදනය සහ බෞද්ධ. දැන් පුතේ ඔයාලට පැහැදිලි ඇති සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජනසන්නිවේදනය, බෞද්ධ සංස්කෘතිය විෂයන් වලින් ඔබ මේ උපාධි පාඨමාලාවේ ලියාපදිංචි වෙන්න පුළුවන් එක විෂයක් විතරමයි. මොකද අතීතයේ මේවා ගොඩාක් ළමයි හදාරපු නිසා දැන් මේවට කැමති විදිහට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙතනින් සමාජ විද්‍යාව තේරොත් අනිත් විෂයන් තෝරන්න බෑ. මෙතනින් මනෝවිද්‍යාව තේරොත් ඉතිරි විෂයන් තෝරන්න බෑ. ඒ නිසා පුතේ ඒක අවබෝධ කරගන්න ඔබගේ වෘත්තිමය භාවය සලකලා මේ වගේ මේ තියෙන අනුපිළිවෙල වැඩි කුණ ළමයි හදාරන ක්‍රමවේදී දිහා බලලා ඔබට පුළුවන්
මේකේ විෂයක් තෝරන්න. අපි උදාහරණයක් විදිහට සමාජ විද්‍යාව තෝරගන්න බැරි වුණොත් අපි හිතමු මනෝවිද්‍යාව තෝරනවා කියලා කෙනෙක්. දෙවෙනි කාණ්ඩයේ සමාජ විද්‍යාවම සම්බන්ධ වෙන මානව විද්‍යාව තියෙනවා. ඒක තෝරන්න පුළුවන්. ඒ වගේ විකල්ප දීලා තියෙනවා. බුද්ධ සංස්කෘතිය යන විෂයන් අතරින් එක් විෂයක් පමණක් ඔබට තෝරා ගැනීමට අවස්ථාව ඒවා හිමි පිට වෙනවා. ආයතන වල පුතේ කියන්නේ. දෙවන කාණ්ඩයේ විෂයන් අතරින් එක් විෂයක් හෝ එසේත් නොමැතිනම් විෂයන් දෙකක් හෝ ඔබ කැමතිනම් විෂයන් තුනම තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලබා දී තිබෙනවා. ඒ අනුව දෙවන කාණ්ඩයට අයත් විෂයන් වන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යාව, සංවර්ධන අධ්‍යයනය, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය, ඉතිහාසය සහ දර්ශනය යන පුතේ දෙවෙනි කාණ්ඩයේ තියෙන විෂයන් වල ස්වභාවය දිහා බැලුවොත් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යාව මේවා කිසියම් වෘත්තිමය භාවයකට කේන්ද්‍ර වුණ විෂයන්. සංවර්ධන අධ්‍යයනය, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, සංචරණ හා සංස්කෘතික සම්පත් කළමනාකරණය කියන්නේ පුතේ ටුවරිසම් මැනේජ්මන්ට්, ඉතිහාසය, දර්ශනය. ඒතර මේ විෂයන් එකින් එකට ඔබට පැහැදිලි කිරීම ගුරුවරු කරනවා. දැන් ඔබට මේ කාණ්ඩේ එකක් තෝරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් දෙකක් තෝරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් විෂයන් තුනම තෝරන්නත් පුළුවන්. මෙතන සුවිශේෂීතාවයේ පුතේ පළවෙනි කාණ්ඩයේ තියෙන සියලුම විෂයන් වල දේශන අපේ ආයතනයේ තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ තියෙන සියලුම විෂයන් වල දේශන අපේ ආයතනයේ තියෙනවා. තුන්වෙනි කාණ්ඩයේ විෂයන් කීපයක දේශන නැහැ. ළමයි සංඛ්‍යාවක් නැති නිසා. විෂයන් තුන්වන කාණ්ඩයට අයත් විෂයන් තෝරා ගැනීමත් දෙවන කාණ්ඩය හා සමානයි. එනම් කැමතිනම් එක් විෂයක්, එසේත් නොමැතිනම් විෂයන් දෙකක්, එසේ නොමැතිනම් විෂයන් තුනම තුන්වැනි කාණ්ඩයෙන් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. තුන්වැනි කාණ්ඩයට අයත් වන විෂයන් වන්නේ බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, පාලි, සංස්කෘත, හින්දි, ජර්මන්, රුසියන්, චීන, ප්‍රංශ, ජපන්, ක්‍රිස්තියානි සංස්කෘතිය, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, නාට්‍ය හා රංග කලාව, ප්‍රතිබිම්බ කලා, ප්‍රාසංගික කලා සංගීතය, ප්‍රාසංගික කලා නර්තනය, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය, වාග් විද්‍යාව, වාස්තු විද්‍යාව සහ සාහිත්‍ය විචාරය යන විෂයන්. පුතේ ඔබට පැහැදිලි ඇති මෙම වගුව ආධාර තුන්වෙනි කාණ්ඩයේ තියෙන විෂයන් වල දෙවෙනි කාණ්ඩයේ විදිහට තෝරන්න පුළුවන්. එකක්, දෙකක්, තුනම තෝරන්න පුළුවන්. හැබැයි ඔබ විෂයන් 3ක් විතරමයි තෝරගන්න ඕනේ. අවශ්‍ය නම් අයදුම් පත්‍රයට විෂයන් 4ක් 5ක් දාන්න පුළුවන්. තුනෙන් එකක් හම්බුනේ නැති වුණොත් එක විෂයක් පල්ලෙහින් ගන්න බලාගෙන. එතකොට පුතේ බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව කියන විෂයන් අපි ළඟ තියෙනවා. මෙතන නැත්තේ පාලි, සංස්කෘත, රුසියන්, ජර්මන් ගෙසරේ පටන් ගත්ත ළමයි 4 දෙනයි හිටියේ. ඊට පස්සේ පුතේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය නැහැ. වාග් විද්‍යාව නැහැ. ඔන්න ඔය කියන විෂයන් සඳහා දේශන නැහැ. හැබැයි ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් හිටියොත් අපිට දේශන පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම පුතේ වැදගත්ම කාරණේ තමයි මේ සියලු විෂයන් වලට දේශන පවත්වන ලංකාවේ වෙන කිසිදු තැනක ආයතනයක් නැහැ. WhatsApp වලින් කවුරු හරි ඉන්නවා නම් ඔය ඔන්ලයින් ඉන්නවා නම් ආයතන සමහරක් අයට ආයතන කියලා දානවා, අධ්‍යාපන ආයතන කියලා හඳුන්වනවා. හැබැයි තැනක් නැහැ. ඒ ඔන්ලයින් විතරයි. ඉතින් එවැනි අවස්ථාවන් එක්ක මේක සැලකිලිමත් වෙන්න අපි ඊළඟ පියවරට යමු. ඔබට ඔබේ විෂයන් තෝරා ගැනීම සිදු කළ හැකි 7 වෙනි නිර්ණායකය. විෂයන් පැහැදිලි කරන්න මේකේ තියෙන්නේ ඔයා උපාධියට තෝරන විෂයන් සැලකිල්ලට ගත්තොත් ඔයාට භූගෝල විද්‍යාව උසස් පෙළ කරලා තියෙනවා නම් විතරයි උපාධියට භූගෝල විද්‍යාව තෝරන්න දෙන්නේ. ප්‍රාසංගික කලා නර්තනය තෝරනවා නම් උසස් පෙළට නර්තනය කරලා B එකක් තියෙන්න ඕනේ. සංගීතය තෝරනවා නම් සංගීතය කරලා උසස් පෙළට B එකක් තියෙන්න ඕනේ. සමාජ සංඛ්‍යානය කරනවා නම් සාමාන්‍ය පෙළ ගණිතයට C එකක් තියෙන්න ඕනේ. ප්‍රංශ ජපන් කරනවා නම් පුතේ උපාධියට ප්‍රංශ ජපන් තෝරගන්න උසස් පෙළ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නූතන භාෂා අධ්‍යයන අංශය මගින් තියෙනවා පවත්වන යෝග්‍යතා පරීක්ෂණයක්. ඒකෙන් සමත් වෙන්නට ඕනේ. ඔන්න ඔය ටික තමයි
පූර්ව අවශ්‍යතා තියෙන කලා විෂය ධාරාවන් ඔස්සේ විෂයන් තෝරා ගැනීමේදී කළමනාකරන දරුවන්ට විෂයන් තෝරගන්න නැහැ. පළවෙනි අවුරුද්දේ විෂයන් 7ක් තියෙනවා. මොනවද ඒ 7? BCom අයටත් එකයි කළමනාකරන අයටත් එකයි නම තමයි වෙනස් වෙන්නේ. ඔන්න පළවෙනි අවුරුද්දේ කළමනාකරන අයට තියෙනවා කළමනාකරන මූලධර්ම. ඒකම තියෙනවා අරගොල්ලන්ට කළමනාකරන මූලධර්ම. ඊට පස්සේ මැනේජ්මන්ට් අයට තියෙනවා ව්‍යාපාර ආර්ථික විද්‍යාව. අරගොල්ලන්ට තියෙනවා ව්‍යාපාර ආර්ථික විද්‍යාවේ මයික්‍රෝ ආර්ථික විද්‍යාව කියන කොටස විතරයි. ඊට පස්සේ පුතේ ව්‍යාපාර නීතිය අරගොල්ලන්ට තියෙන්නේ කාර්මික නීතිය ඉන්ඩස්ට්‍රියල් ලෝ. මේගොල්ලන්ට බිස්නස් ලෝ. ඔය BCom වලට තියෙන ඉන්ඩස්ට්‍රියල් ලෝ කියලා. ඒකම තමයි. ඊට පස්සේ accountancy දෙගොල්ලන්ටම එකයි. ව්‍යාපාර ගිණුම් කරන්නේ. ඊට පස්සේ ව්‍යාපාර mathematics කියන එක දෙගොල්ලන්ටම එකයි. ඊට පස්සේ තොරතුරු තාක්ෂණය කියන එක දෙගොල්ලන්ටම එකයි. business communication කියන එක දෙගොල්ලටම එකයි. එතකොට පුතේ කළමනාකරන අයටත් BCom අයටත් පළවෙනි අවුරුද්දේ විෂයන් තියෙන දේශන තියෙන එකට. ඒ නිසා තමයි ලංකාවේ රුහුණ සබරගමු රජරට ඔය එක එක කැලණියේ ජපුර සියලු විශ්වවිද්‍යාලවලට එකට දේශන පවත්වනවා. සමහර ආයතන හැබැයි සිලබස් වෙනස්. ජපුරේ තියෙන සිලබස් එක නෙමෙයි කැලණියේ තියෙන. කැලණියේ තියෙන සිලබස් එක නෙමෙයි පේරාදෙණියේ තියෙන. ඉතින් ඒ නිසා පුතේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයක් යොමු කරන්න ඕනේ. ඔන්න ඔය කාරණේ එක්ක කළමනාකරන උපාධිය තෝරන දරුවන්ට ඒ විෂයන් තෝරා ගන්න තියෙන සියලු විෂයන් කරන්න ඕනේ. අර කලාව වගේ තෝරන්න නැහැ. හැබැයි කලායට ඉංග්‍රීසි IT අවුරුදු 3ම තියෙනවා. කළමනාකරන අයට අවුරුදු 2යි තියෙන්නේ IT. ඉංග්‍රීසි තියෙන්නේ එක අවුරුද්දක් විතරයි. ඉතින් ඒ නිසා ඒවත් එක්ක සංසන්දනය කරලා කලායේගේ උපාධි පාඨමාලාවට පුතේ රුපියල් 86000ක් යනවා. ඒ වාරික 5කින් ගෙවන්න තියෙනවා. පළවෙනි වාරිකේ රුපියල් 15000යි, ඊළඟ වාරිකේ 17000යි, අය 15000යි, තුන්වෙනි වාරිකේ දෙවෙනි අවුරුද්දේ ගෙවන්න තියෙන්නේ. දෙවෙනි අවුරුද්ද විභාග ගාස්තු ගෙවනවා අය වාරිකයක් තියෙනවා 17000යි, අවසාන අවුරුද්දේ වාරිකේ 22000යි. කොහොම තමයි පුතේ කලායේගේ පාඨමාලා වාරික ගාස්තුව හැදෙන්නේ. අවුරුදු 3 පුරාවට ආයෝජනයේ ඔය ගෙවන ආයෝජනයේ පුතේ උපාධියක් කරන් රැකියාවට ගියාම මාස කිහිපයකින් ගන්න වැටුපෙන් ගෙවන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ආයෝජනයක්. අවුරුදු 3ක් පුරාවට මේ තියෙන මුදලේ වටිනාකමත් එක්ක ඔබට ඒක මම හිතනවා දරන්න පුළුවන් සාධාරණ ගාස්තුවක් කියලා. කළමනාකරන අයට රුපියල් 1,20,000ක් යනවා. පළවෙනි වාරිකේ රුපියල් 25000යි. ඊට පස්සේ පුතේ දෙවෙනි වාරිකේ රුපියල් ඒකේ ගන්නවා රුපියල් 15000ක්. ඊට පස්සේ පහළ ධනෙ පුතේ 20000ක්. ඊළඟ වාරිකේ රුපියල් 25000ක් බැගින් වාරික 3ක් තියෙනවා. ඒතර වාරික 5කින් ඒගොල්ලන්ටත් ගෙවන්න තියෙනවා. BCom අයට රුපියල් 44000ක් වෙනවා පළවෙනි වාරිකේ. එතකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණ ගාස්තුව පුතේ 1,62,500ක් වෙනවා. එතකොට ඒකත් වාරික 5කින් ගෙවන්න තියෙනවා. මේක තුල අන්තර්ගත වෙනවා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ගාස්තුව, ඩොකියුමන්ට් ගාස්තුව. ඊට පස්සේ ඔබට සිලබස් දෙන්න සහ ඒ සම්පූර්ණ ගාස්තුව. ඊට පස්සේ විභාග පවස්තන විභාග ගාස්තුව. පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ඒ ගාස්තුව. ඊට පස්සේ පුතේ ප්‍රතිඵල නිකුත් කරන සහ නිකුත් පවත්වාගෙන යන කටයුතු වෙනුවෙන් අය කරන ගාස්තුව. අවුරුදු 3ේම විභාග ගාස්තුව. අවුරුදු 3ේම පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගාස්තුව. උපාධිය ඉවර වෙනකන් ඔය ගාස්තු ටික එකතුව තමයි පුතේ අර මං කියපු මුදල වෙන්නේ. එතකොට ඔබ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙන කැලණි බාහිර උපාධි ආයතන සම්බන්ධ වෙනවා නම් මාසික ගාස්තුවක් ඔබ ගෙවන්නට ඕනේ. ඒ සම්බන්ධ තොරතුරු අපි පළවෙනි මාසයේ නොමිලේ, දෙවෙනි මාසයේ නොමිලේ කියලා අපි ඔබට සාමාන්‍ය එක විෂයකට රුපියල් 7-800ක් ගාස්තුවක් ඇතුළත් වෙයි. එවැනි විෂයන් තියෙන ප්‍රමාණයට අනුව මාසික ගාස්තුවක් පුතේ අපි අය කරන්නේ. අපි ඉස්සරහට යමු. තෝරා ගැනීම සඳහා පූර්ව අවශ්‍යතා ඇති විෂයන්. පහත වගුවෙහි සඳහා පූර්ණතිය තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට ඔබට සිදු වෙනවා. ඒ අනුව එම පාඨමාලා ඒකකවලට අදාළව ඔබ විසින් හදාරන විෂය ධාරාවන් මෙම වගු ආධාරයෙන් ඔබට පැහැදිලි කරගත හැකි. දසවැනි නිර්ණායකය සේවය පදනම් කරගත් පුහුණු වැඩසටහන. පාඨමාලාව සඳහා ලියාපදිංචි සෑම අපේක්ෂකයෙකු විසින්ම උපාධිය අවසන් වීමට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය විසින් ලබා දෙන මාර්ගෝපදේශවලට අනුව සේවය පදනම් කරගත් පුහුණු පැය 300ක් සම්පූර්ණ කොට තිබීම උපාධිය සමත්වීම සඳහා අනිවාර්ය වෙනවා. පුතේ උපාධියක් කරලා රැකියා ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවට වඩා ඔබ ඒ කරන උපාධියේ විෂයන් වලට සම්බන්ධව කොහේ හදනක ආයතනයක
පැය 300ක පුහුණුවක් අරගෙන ඒකේ සහතිකයක් අරන් ඒක බාහිර අංශෙ ඉදිරිපත් කරාම තමයි ඔබට උපාධිය දෙන්නේ. ඒ නිසා උපාධිය නිර්මාණාත්මක බව පෙන්වන්න, රැකියාව වලට සම්බන්ධ බව පෙන්වන්න, උපාධියක් කරලා ගෙදර ඉන්නේ නැතුව රැකියාවකට යන්න අවස්ථාව සලසන්න වටිනාකම් එක පැත්තකින් තාක්ෂණයේද අනිත් පැත්තෙන් පුතේ භාෂාව ඉංග්‍රීසි දැනුමද මේවා සියල්ල අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි බැරි කෙනෙක් ඕක අදායිමත් වෙයි. හැබැයි අපි මුලින් ඉඳන් ඒ අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ස්පෝකන් පැත්ත සහ අනිකුත් පැත්ත සම්පූර්ණ හදලා දෙනවා මේ පාඨමාලාව තුළ. ඒ විතරක් නෙමෙයි තොරතුරු තාක්ෂණය. සමහරක් අයට මේක කම්පියුටරෙන් වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න බෑ. සමහරක් අයට විශ්වවිද්‍යාල වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඒවා තොරතුරු බලන්න තේරෙන්නේ නැහැ. මේවා සියල්ල පුතේ වෙන කිසිදු ආයතනයකට ලැබ් පහසුකම් මේවා මොනවත් නැහැ. බාහිර උපාධි කරන අය ඔය කොහේ හරි තැනක දේශනයක් කරන්න එහෙම නැත්නම් ඔන්ලයින් කරන්න. ඒ නිසා අපි ෆිසිකලුත් මේවා සපයමින් ප්‍රැක්ටිකල් කරන්න ඕන අයට ප්‍රැක්ටිකල් පහසුකම්ත් ෆිසිකලි සපයමින් ඒක වඩාත් විධිමත්ව කරන ආයතනයක් වෙනවා. ඉතින් ඒ නිසා ඔය පැහැදිලි කිරීම තමයි මම ඔබට ඉදිරිපත් කරේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ මේකේ මූලික ක්‍රමවේදය. මම ඉතින් ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ආයතනයේ සහ මේ උපාධියේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න අපි ආරාධනා කරා අපේ ආයතනයේ පුරාවිද්‍යා විෂය භාරව ඉන්න ආචාර්යතුමාට. ඉතින් එතුමා සම්බන්ධ වෙලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. එතුමාට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මූලික පැහැදිලි කිරීම කෙටියෙන් ඉදිරිපත් කරන ලෙස. සෑම දිනකටම සුබ ප්‍රාත්‍යක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාව මට ලබා දුන්න කැලණි බාහිර උපාධි ආයතනයේ අධ්‍යක්ෂක ගරු කපිල රත්නායක මැතිතුමාගෙන් අවසරයි. මුලින්ම ආදරණීය දරුවනේ, මම හිතන්නේ අපි යම් කාලයක් උසගේ දේශනේ සමන් දීගෙන හිටියා. ලංකාවේ වෙන කිසිදු ආයතනයක මේ තරම් මං හිතන්නේ මේ බාහිර උපාධියට මැදිහත් වෙන පුද්ගලයෙක් සහ ආයතනයක් නැතුව ඇති. ඔබ විද්‍යාර්ථයෙක්නේ. දැන් අපි විශ්වවිද්‍යාලයේදී කතා කරන්නේ ශිෂ්‍යයෝ නෑ. ඒතර අපි ඔයාලට කතා කරන්නේ විද්‍යාර්ථයන් විදිහට. ඒතර මේ විද්‍යාර්ථයෙක් කියන්නේ යම් පිළිබඳ තොරතුරක් පිළිබඳ ගවේෂණාත්මකව දැනුමක් තියෙන පුද්ගලෙක්. එතකොට පුතේ අර ඔයාලා නිකන් අර මීට කලින් අර O level A level මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. එතකොට මේ O level A level මානසිකත්වයෙන් මිදෙනවා කියන්නේ මේවා පිළිබඳ මේ දැන් බාහිර උපාධිය පිළිබඳ කවුරු කිව්වත් ඔයාලා හොයලා බලන්න ඕනේ. එක. එතකොට මේ හොයලා බලපුවම තමයි තේරෙන්නේ මොකද්ද මේකේ යථාර්ථය කියලා. එතකොට මේ ලංකාවේ තියෙන කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා දැන් අපි ඒකේ දේශන කටයුතු කරන හින්දා අපි මේ බය නැතුව කියන්නේ වෙන කිසිදු තැනක නැති දරුවන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් විද්‍යාර්ථයාගේ පැත්තෙන් හිතන ජාතික කාර්යයක් තමයි ඔය අපේ කැලණි ආයතනයේ සහ ඒ අධ්‍යක්ෂතුමා කරන්නේ. ඔබ මේ වෙනකොට ඔබ 7-5ක්වත් ගෙවීමක් කරන්නේ නැතුව තමයි පුතේ ඔයාට මේ වැඩසටහන නිර්මාණය කළා තියෙන්නේ. හැබැයි මේ වෙනුවෙන් ඔය කතා කරපු කැලණි ආයතනයේ ගරු අධ්‍යක්ෂකතුමා විශාල ධනයක් වැය කරනවා. ඒ ධනය පුතේ ඔයාගෙන් රුපියලක්වත් අය කරන්නේ නැහෙනි. එතුමාගේ පෞද්ගලික ධනයක්නේ. ඊට අමතරව කැලණි බාහිර උපාධි ආයතනයේ මෙතන ඉන්න සේවක මණ්ඩලය කැපකිරීම කරනවා. ඒ වගේම මේකේ ආචාර්යවරුන් කැපකිරීම කරනවා. ඒ හින්දා පුතේ හොයලා බලන්න මේ වගේ කැපකිරීම කරන තවත් ආයතන තියෙනවාද කියලා. එහෙනම් ඇයි මේ ආයතනයේ තියෙන විශේෂතාවය ගැන මම කියන්නම්. එකක් තමයි අර සර් කිව්වා දැන් ඔයාලට පුතේ තාම අත්දැකීමක් නැහෙනේ. ඔයාලා මේ බාහිර උපාධියට එන මුල් අඩිතාලෙම ඉන්නේ. එතකොට ඔයාලටත් ඒවි ඔය WhatsApp වලින් කතා කරන, Facebook වලින් කතා කරන, එතකොට මේ දේවල් වලින් එක එක විදියට දැනුවත් කිරීම කරා යන්න අපිත් සමග එක්වන්න. මෙන්න අපේ අඩවිය. මෙන්න ඔන්ලයින් මේ දේශන මාලාවල් කියා තියෙනවා. හැබැයි පුතේ මේ කැලණි ආයතන ඔබ තෝරා ගැනීම සුවිශේෂී වෙන්නේ මෙන්න මේ ලක්ෂණ හින්දා. එකක් ඔබගේ දේශනය කරනකොට මේක ඔන්ලයින් සහ ෆිසිකල් කියන දේශන ක්‍රමවේදයන් දෙකකටම අපි ලැහැත්ති වෙලා ඉන්නේ. ඔබට ඒ කැමති ක්‍රමවේදයකින් යන්න පුළුවන්. ඔන්න සුවිශේෂීතාවය. සමහර අයට පුළුවන් කැලණි ආයතනයට ඇවිල්ලා ඉවරලා අපිත් එක්ක ෆිසිකල් දේශන වලට සම්බන්ධ වෙන්න. ඔය ඈත එපිට මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව මේ දරුවන්ට ඔන්ලයින් දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ක්‍රමවේදයන් දෙකටම තියෙන්නේ අර අපිට විතරයි අනන්‍ය වෙන්නේ. මොකද හේතුව අර ඔන්ලයින් කරන අයගේ මේ ගොඩ නැගිල්ල වෙන්නේ ගෙදර. ඒගොල්ලන්ට බැරි වෙලාවත් ඇඩ්‍රස් එකක් ඔයාලගේ ගැටලුවක් දාන්න උනොත් එයාගේ පෞද්ගලික එකට තමයි දාන්න වෙන්නේ. හැබැයි අපිට තියෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ ආසන්නයේ අපේ ප්‍රධාන
මේ ගොඩනැගිල්ල තියෙන්නේ. අපේ ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන කැලණි බාහිර උපාධි ආයතනය. අර වීඩියෝ වල දැක්ක. එතකොට පුතේ ඇයි දැන් මේ ආයතනේ තෝරාගත යුත්තේ? දැන් අපි තාම මේ පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒව අපි ඉස්සරහට පැහැදිලි කරලා දෙමු. ඔයාගේ මූලිකම දේ තමයි පුතේ ඉස්සර ඔයා ලියාපදිංචි වෙන්න ඕනේ. ඔයා ලියාපදිංචි වෙන්න නම් දැන් දැක්කර යම් ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය ලේසි පහසු දෙයක් නෙවෙයි. අන්න ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඕනේ. එහෙනම් ඔයා ඒ සඳහා සුදුසුකම් සපුරන්න ඕනේ. එහෙනම් මෙන්න අපි අයන්නේ ඉඳන් ඔයාව ලියාපදිංචි කරන වැඩසටහන කැලණි ආයතනයේ බාර අරන් තියෙනවා. එහෙනම් කපිල සර් කියලා දෙන විදිහට ඔබ ඒ ලියාපදිංචි කටයුතු කරගන්න. මොකද මම දන්නවා සමහර අය හිතනවා සමහර ආයතන තියෙනවා පුතේ මේ ඇප්ලිකේෂන් එක දානකොට පවා අර මූලික කොන්දේසිවත් දන්නේ නැති අය. ඉතින් පුතේ පළවෙනි වටෙන් මේගොල්ලෝ අයින් වෙනවා. රිජෙක්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ළඟට ඇවිල්ලා අනේ සර් අපි දන්නේ නැහනේ අපි මේ ආයතනය ගැන දන්නේ. අනේ අපිට එතකොට කරන්න දෙයක් නෑ පුතේ. ඒ හින්දා හොඳට මේ ලියාපදිංචි සම්බන්ධව මඟ පෙන්වන ආකාරයෙන් බලා ගන්න කියන ඉල්ලීම කරනවා. ඊළඟ එක තමයි පුතේ සමහර තැන් තියෙනවා ඔය ඔන්ලයින් ඒවා වෙන්න පුළුවන් Facebook වලින් කරන ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒවේ තියෙනවා ලියාපදිංචිය කැමති තැනකින් කරන්න පුළුවන් දේශන විතරයි තියෙන්නේ. හැබැයි මේ දේශනත් පළවෙනි අවුරුද්ද විතරයි යන්නේ. ඒතකොට දෙවෙනි අවුරුද්දේ නැහැ. දෙවෙනි අවුරුද්දට ආයෙත් තව කොහෙවත් යන්න ඕනි. තවත් විෂයකට තවත් තැනකට යන්න ඕනි. මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මේ කිසිදු ගැටලුවක් නැතුව ඔයාගේ උපාධිය පටන් ලියාපදිංචිය දෙන මොහොතේ එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක විශ්වවිද්‍යාලයට දාන මොහොතේ ඉඳන් සියලු වගකීම් කැලණි බාහිර උපාධි ආයතනයේ කරන හින්දා තමයි මේ ආයතනය ලංකාවේ ජනප්‍රියම සහ හොඳම ජනප්‍රිය වෙන්න පුළුවන් ඕනේ කෙනෙකුට. හැබැයි හොඳම වෙන්න බෑ පුතේ. එහෙනම් මේක ජනප්‍රියම සහ හොඳම ආයතනය අපි කැලණි බාහිර උපාධි ආයතනය කියන්නේ. විශේෂයෙන්ම අර සර් කිව්වා ප්‍රායෝගික වැඩසටහන්. මේ ප්‍රායෝගික දේවල්. දැන් අද දවසේදී මම මේ 9ට දේශනයක් ඉවර කරා පුරාවිද්‍යාව. ලංකාවේ හොයලා බලන්න ඔන්ලයින් කිසිදු පන්තියක අධ්‍යයන චාරිකාවක් යනවද කියලා. ඔන්ලයින් ඉන්න ළමයි සම්බන්ධ කරන අධ්‍යයන චාරිකාව. අපි එයා දන්නෙත් නෑ කොහෙද ඉන්නේ කියලා. මෙන්න මේ වැඩසටහන අපි සංවිධානය කරා. ඒ ළමයිව අපි අධ්‍යයන චාරිකා එක්ක කරගෙන ගියා. මේවා ලංකාවේ වෙන කිසිදු ආයතනයක නෑ. ඔන්ලයින් නම් ඔයා ගෙදර ඉඳන්ම තමයි. හැබැයි එයාලා කිසිම ශාස්ත්‍රයකට එහෙම නැත්නම් වැඩමුළුවකට යන්නේ නෑ. ඉතින් එහෙම අය අර ටැපෑලේ පීනන් ඉගෙන ගන්නවා වගේ වැඩ. ඉතින් එහෙනම් මෙන්න දේශන කලාවල් වෙනස් වෙලා තියෙනවා. ඔයා O level A level මානසිකත්වයෙන් වෙනස් වෙනවා. විද්‍යාර්ථයෙක් කියන්නේ ආචාර්යවරයාත් එක්ක නිරන්තරයෙන් සංවාද කරන දරු පරම්පරාවක් වෙනවා. ඒ හින්දා ඔයාලගේ අපි පෞරුෂත්ව වර්ධනය කරනවා. ඔයා අභ්‍යන්තර බාහිරද කියන ශිෂ්‍යයෙක් වෙන් කර හඳුනා ගන්න බැරි තරමට අපි ඔයාව දැනුමෙන් පෝෂණය කරනවා. ඒ හින්දා ඔයාගේ 2023 වර්ෂයේ ජයග්‍රාහී වර්ෂයක් කරගන්න 2023 කියන්නේ ඔයාගේ හීන සඵල කරගන්න වර්ෂයක් වෙන්නේ. හැබැයි අපි එහෙම කිව්වට බෑ. ඔයාගේ උත්සාහය කැපවීම මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ. ඒ හින්දා මගේ පුතේ මේ ඔයා අද දවසේදී ගන්නාලද මේ තීරණය ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරගන්න පුතේ. ඒ හින්දා නිවැරදි විෂය ධාරාවන් තෝරා ගන්න. මේවා එකින් එකට සමාන විෂය ධාරාවන් තියෙනවා. අර සර් කිව්වා වගේ. ඉතින් අපි විෂයන් සම්බන්ධව තව ඉස්සරහට කතා කරගන්නවා. ඉතින් පුරාවිද්‍යාව විෂය සම්බන්ධව අපි මින් ඉදිරියට දේශනා කටයුතු කරලා ඉවරලා ඒ විෂයේ තියෙන තවත් මොනවද සම්බන්ධ වෙන්නේ? මේක මානව විද්‍යාවට සම්බන්ධ වෙනවද? මේක සිංහල වලට සම්බන්ධ වෙනවද? මේවා ගැනත් අපි කතා කරමු. ඔබට තියෙන සියලු ප්‍රශ්නවලදී කැලණි ආයතනයක් විදියට අපි ආචාර්යවරුන් වගේම අධ්‍යක්ෂකතුමා කාර්ය මණ්ඩලයේ මම මේ සියලු අය ඔයත් එක්ක ඉන්නවා. ඒ හින්දා අද මේ සම්බන්ධ වෙච්ච සියලු දරුවෝ ටික මේ උපාධිය නම් අතාරින්න එපා පුතේ. ඔබ කුමන උපාධියක් කරත්, කලා උපාධියක් කරත්, අනිජ උපාධියක් කරත් මේ ඔයාගේ ජීවිතේ වෙනස් වෙන පොයින්ට් එක කරගන්න. ඒ හින්දා ජීවිතේ ජයග්‍රහණය කරන්න කියන ඉල්ලීම කරමින් විශ්වාසනීයව මේ ආයතනය සමග රැඳිලා හිටපුවාම ඔබට තේරෙවි මාසයක් දෙකක් යනකොට අර සර්ලා කිව්ව දේවල් හරි නේද? අපේ ජීවිතේ වෙනස් වෙනව නේද දවසින් දවස? අපේ ජීවිතේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඒ හින්දා අපි ඔයාගේ වගකීම ඔයාගේ ජීවිතේ ලස්සන මල් මාවතකට අදේ ඉඳන් හරවමු. ඒ සඳහා ඔබට මේ ගමන් මඟ විවෘත කරන දොරගුළු තමයි අද දවසේදී මේ රාත්‍රී කාලයේ ඇරුණේ කියන ඉල්ලීම කරමින් ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න කියන ඉල්ලීම කරමින් අද දවසේදී මම සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.
පුරාවිද්‍යා විෂය බාර ආචාර්යතුමාට වෙහින්වත් සිදුවන්ත වෙනවා. එතුමා ආයතනයේ පැත්ත සහ ඒ උපාධි තියෙන වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් පුතේ අපි අදාළ වැඩසටහනට යමු. අපි දැන් ඔබට දැනගත යුතු ඊළඟ කාර්යය තමයි මේ ලියාපදිංචිය සිදු කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි ඔබ පුනපුනා බලා හිටියේ. සමහර දරුවෝ දැන් සම්බන්ධ වුණා ඉන්නවා. පුතේ මේ වගේ වීඩියෝ දානවා. WhatsApp group වලට සම්බන්ධ වෙලා නැත්නම් අපේ මේ තිරේ පිටිපස්සේ ඉන්නවා දක්ෂ නිලධාරි මණ්ඩලයක් මංජුලා, නිල්මිනි, හංසනී, නිලක්ෂි මේ වගේ group එකක් ඉන්නවා පුතේ මේ කණ්ඩායමට. මේ කණ්ඩායම රාත්‍රී 9:30 online meeting පවත්වන කණ්ඩායම B කණ්ඩායම කියලා අපි හඳුන්වලා තියෙන්නේ. මේ කණ්ඩායමත් එක්ක ඕගොල්ලන්ට තව ඒ ලියාපදිංචි කටයුතු කරන්න IT වලට සම්බන්ධ නිලධාරීන් සහ ආයතනයේ පැත්තෙන් මාකටිං අංශය මේ සියලු දෙනා ඔබට නොපෙළලා සහයෝගයක් ලබා දෙනවා. මේක තිරේ පිටිපස්සේ පුතේ කටයුතු ගණනාවක් තියෙනවා. ඔබට තියෙන බොහොම පොඩි සරල දෙයක් කරන්න. හැබැයි අපි විශාල කාර්යභාරයක වැඩ අපි අතින් කරලා දෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු ලියාපදිංචියට අවශ්‍ය දේවල් ක්‍රියාපටිපාටි මොනවද කියලා. දැන් පුතේ පොඩි පෑනක් කොලයක් අරගෙන ඔයගලන්ට පුළුවන් මේක පොඩි සටහනක් දාගන්න. මොනවද මේ ලියා අයදුම්පත් කර යවනකම් කරන්න තියෙන කාර්යභාරය මොනවද කියලා. පුතේ මේ ලියාපදිංචිය අපි අධීර දෙකකට කරන්නේ. එකක් තමයි අයදුම් කිරීම. එකක් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම. අර ඔබ දන්නවනේ UGC එකට ඇප්ලිකේෂන් දානකොට ඉස්සර ඒ කතන්දරේම තමයි මේ තියෙන්නේ. අයදුම් කිරීම. දෙවෙනි කතන්දරේ තමයි ඒගොල්ලෝ තෝරගත්තට පස්සේ ලිස්ට් එක නම දානවා. දැම්මහම ඊළඟට කරන්න තියෙන කාර්යයන් ටික මොනවද? ලියාපදිංචි ගාස්තු ගෙවන්න ඕනේ. පාස්පෝර්ට් ප්‍රමාණය ෆොටෝ ගහලා අප්ලෝඩ් කරන්න ඕනේ. ෆොටෝ සහතික කරන්න ඕනේ. ඊට පස්සේ උපැන්න සහතික, ජාතික හැඳුනුම්පත, O level, A level සහතික ග්‍රාම සේවකට කියලා සහතික කරන්න ඕනේ. ඊට පස්සේ මේවා සහතික කරලා අයදුම්පත් අරන් පුරවලා අඩුපාඩු ඒවා හදලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි තැපෑලීමේ මේ ડોකියුමන්ට් යවන්න ඕනේ. වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒවා අපි ඔබත් එක්ක සම්බන්ධ වෙලා පළවෙනි අධීරය සම්පූර්ණ කරන දරුවන්ට දෙවෙනි අධීරයේ සහයෝගය අපි සම්පූර්ණ ලබා දෙනවා. හැබැයි පුතේ පළවෙනි අධීරය කොහෙන් හරි වැරදියට කරගෙන ඇවිල්ලා අඩුපාඩු තියෙන අය කියව අපි බාර ගන්න නැහැ. මොකද අපි Google form එකක පළවෙනි අධීරයේ අපි වැඩ කරන දරුවන්ගේ විස්තර ටික පැහැදිලිව තියනවා. ඒ නිසා ඔබ පළවෙනි අධීර සම්පූර්ණ කරන්න මෙන්න මේ ක්‍රියාපටිපාටි පුතේ කරන්න ඕනේ. පළවෙනි දේ තමයි ජාතික හැඳුනුම්පතේ එක්ක ෆොටෝකෝපියක් ගහගන්න. එහෙම නැත්නම් ෆොටෝ එකක් ගහගන්න. ගහලා ඇටච් කරන්න ඒකට ලියන්න යටින් නැත්නම් WhatsApp ෆොටෝ එකක් ගැහුවම ඒක යටින් තියෙනවා ටයිප් කරන්න. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ටයිප් කරන්න ඕනේ. මොකද උඩ තියෙනවා ඒක තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඔයා WhatsApp සම්බන්ධ කරගන්න පුළුවන්. එක එක සැරේට එක එක ෆෝන් අංක දෙන්න බෑ. මේ වැඩේ ඉවරනකම් සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp නම්බර එකක් ඇතුළත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පුතේ ඔයා උපාධිය ලියාපදිංචියට පාඨමාලාව දාන්න ඕනේ. අනේ මං කලා කරන්නේ නැහැ මං කලමනා කරන්න කියලා පස්සේ කිව්වට බෑ කලා ඉල්ලලා. එහෙම නැත්නම් මං කලමනා කරන්නේ B.com නෙමෙයි කියලා කියන්න බෑ පළවෙනි පාර B.com වලට දාලා. ඒ නිසා පුතේ ඒක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඔන්න ඔය ටික සඳහන් කරලා ඔය හැඳුනුම්පතේ ෆොටෝකෝපියක් නැත්නම් ෆොටෝ එකක් WhatsApp මාර්ගයෙන් මෙන්න මේ දුරකථන අංකයට 071 0.826යි 806ට පුතේ WhatsApp පණිවිඩයක් යවන්නට ඕනේ. WhatsApp පණිවිඩයක් යවන්නට ඕනේ. එතකොට ඔයා විශේෂයෙන්ම ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි පුතේ දැන් අපි WhatsApp කරානිවා. ඒ WhatsApp කරාට පස්සේ ඊළඟට ඒ නිලධාරීන් ඒ නම්බරෙන් ඔයාට WhatsApp පණිවිඩයක් එවනවා, මැසේජ් එකක් එවනවා. ඔයාට අදාළ අංකයක් දීලා. ඔයාගේ ලිපි ගුණ වැඩ කටයුතු කරන්නේ ඒ අංකේ. එතකොට හැඳුනුම්පත් අංකයත් එක්ක සම්බන්ධ කරලා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වෙබ්සයිට් එකට ගිහිල්ලා පුතේ ඔයාගේ හැඳුනුම්පත් අංකේ ගහලා ඔයාට අදාළ වවුචරය ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඉස්සල්ලාම විශ්වවිද්‍යාලේ ඉල්ලන්නේ ඇප්ලිකේෂන් පුරවන්න ඉස්සල්ලා ලියාපදිංචි අයදුම් කිරීමේ ගාස්තු රුපියල් 1000 ගෙවපු වවුචරය ඉල්ලන්නේ. අන්න ඒ වවුචරේ ගෙවන්න ගිණුම් අංකයක් දෙන්න ඕනේ. ඒතර ගිණුම් අංකයේ x y z අදාළව හැඳුනුම්පත් අංක වෙනෙන්නම ගහනකොට වෙන වෙන ගිණුම් අංකයක් එන්නේ. සමහර අය මේක යාළුවෝ දෙන්නෙක් එකට ලියාපදිංචි වෙනකොට එක යාළුවෙක් කෙනා සල්ලි බඳින්න මහජන බැංකුවට. ගිහිල්ලා එයාගේම තොරතුරු හැඳුනුම්පත් අංක දෙකටම දාලා එයාගේම ගිණුම් අංකය දෙකටම දාලා පුරවන් ඇවිල්ලා බැඳලා අපිට එවනවා. හැබැයි අපිට එවලා තියෙන
ජාතික හැඳුනුම්පතේ පිටපතේ තියෙන අංකේ නෙමෙයි නම් සල්ලි බඳලා තියෙන වවුචරේ තියෙන අපි ප්‍රතික්ෂේප කරනවා පුතේ. මොකද ඒක දැම්මට වැඩක් නැහැ රිජෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ ඒවා සමහර ආයතන දන්නේ නැහැ මේවා කරන්නේ නැහැ. ඒ නිසා පුතේ එතකොට අපි ඔයා මුදල් බඳින්න අදාළ වවුචරයක් දෙනවා. ඒ වවුචරේ කොලේ print එකක් හරි ෆොටෝ එකක් හරි අරන් ගිහිල්ලා මහජන බැංකුවේ සල්ලි බඳින කවුන්ටරෙන් ස්ලිප් එකක් ඉල්ලගෙන අර ෆොටෝ එකේ තියෙන ගිණුම් අංකය අතන්ට දාන්න ඕන. අරගේ තියෙන විස්තර ටික සේරම අර වවුචරේ පුරවන්න තියෙන තැන තොරතුරු ටික මේ වවුචරේ අපි එවපු ෆොටෝ එකේ තියෙනවා සම්පූර්ණ තොරතුරු. එතකොට ඒ විශ්වවිද්‍යාලයේ වවුචරයක් එවලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත ඒකේ තොරතුරු තියෙනවා අර වවුචරේ පුරවන්න ඕන තොරතුරු. ඒ ටික පුරවලා අස්සම් කරලා හැඳුනුම්පත් අංකේ විශේෂයෙන්ම ඔයාගේ හැඳුනුම්පත් අංකේ දාන්න ඕන. පුරවලා ඒකට සල්ලි බඳින්න ඕන. ඒ විතරක් නෙමෙයි පුතේ. ඒත් එක්කම අයපාරම් මහජන බැංකුවට යන්න ඕනේ නෑනි. මේක ආයතන අපේ ආයතන හරහා කරන නිසා අපේ ආයතනයේ ගිණුමක් තියෙන මහජන බැංකුවේ. එතකොට අන්න ඒ ගිණුමට රුපියල් 1500ක් බඳින්න ඕන. සමහරක් අය මේ කැම්පස් එකට බඳින එක අපේ ආයතනෙට බඳිනවා, අපේ ආයතනෙට බඳින කැම්පස් එකට බඳිනවා, මේවා පටලනවා. ගිණුම් අංක පටලනවා. ඒ නිසා අපේ ආයතනයේ ගිණුම් අංකේ තමයි පුතේ 0.55යි 2001යි 4000යි 46යි 23. මේ කියන ගිණුම් අංකයට පුතේ ඕගොල්ලෝ 0.55යි ඒවා ඕගොල්ලන්ට අවශ්‍ය ගිණුම් අංක එවනවා කට්ටිය. 0.55යි 2001යි 4000යි 46යි 23 මම හිතන්නේ ඒ ගිණුම් අංකයට මුදල් බඳින්නට ඕන. එතකොට ඔන්න ඔය ටික කරලා ස්ලිප් දෙක මුදල් බැඳලා ඔයා ළඟට අරන් ඉන්න ඕන. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතයි උපැන්න සහතිකයයි ෆොටෝකොපි නැවත ගහ ගන්න ඕන. සාමාන්‍ය පෙළ සහතික තියෙනවා නම් දෙකක් දෙකේම ෆොටෝ ගහ ගන්න ඕන. උසස් පෙළ සහතික තියෙනවා නම් දෙකක් දෙකේම ෆොටෝ ගහ ගන්න ඕන. ඔන්න ඔය ටිකේ ෆොටෝ ගහලා පුතේ සාමාන්‍ය පෙළ තියෙන සහතිකයයි උසස් පෙළ තියෙන සහතිකයයි සාමුනිසුරු කෙනෙකුට කියලා. එහෙම නැත්නම් ග්‍රාම සේවකට කියලා. පන්සලේ නායක හමුදුරන්ට කියලා. එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක්ට කියලා. ඔයා ඉස්කෝලෙම ගිය ඉස්කෝලේ විදුහල්පති වෙන්න ඕනේ නැහැ. වෙනත් එකේ හරි රාජ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරියෙකුට කියලා ඒ සහතික ටික සර්ටිෆයි කරගන්න ඕන. සහතික කරගන්න සත්‍ය පිටපත් කියලා. එතකොට එහෙම සහතික කරගත්තට පස්සේ ඒවා ෆොටෝ ගහලා ඒ ડોකියුමන්ට් හතර ෆොටෝ ගහලා අපිට එවන්න ඕන. හැබැයි සමහර දරුවෝ ගාව සාමාන්‍ය පෙළ සහතික දෙකක් තියෙනවා. ගණන් වෙන එක ප්‍රතිඵල වෙන එක. එතකොට ඒකට ෆොටෝ දෙකක් වෙන වෙනම ගහන්න බෑ. මොකද අපිට වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරන්න තියෙන සාමාන්‍ය පෙළ සහතික වලට එක සහතිකයක් විතරයි. එතකොට කරන්න ඕනේ පුතේ මේ සහතික දෙක එකට මෙහෙම යාවෙන්න තියලා මොකක් හරි මේසයක් උඩ හරි කොහේ හරි තියලා සුදු පාට පසුබිමක මේ දෙක එකට ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. මේ දෙක එකට ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. මේ දෙක එකට ගහ ගන්න. තනි ෆොටෝ එක හැටියට ගන්න. උසස් පෙළත් ඔය ඉසඩ්ඩගේ වෙනම සහතිකයක තියෙනවා නම් ඒකත් එහෙම සම්බන්ධ කරලා එකට ෆොටෝ ගහ ගන්න ඕනේ. ගහලා ඒ දෙකම හැබැයි සත්‍ය පිටපත් කියලා තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ ඒවා ටික අපිට එවන්න ඕනේ. ඔන්න ඒ ටික අපිට එව්වහම පුතේ අපේ පැත්තෙන් IT සම්බන්ධ නිලධාරියට මුදල් ගෙවපු ටික පරීක්ෂා කරලා දෙනවා මේක ලියාපදිංචි කරන්න. අන්න පැය භාගයක් විතර අන්තර්ජාලයේ ඉඳලා වැඩ ටික සේරම මේවා කරලා ඩොකියුමන්ට් පුරවලා ඔන්න අපි ඔයාලට එවනවා PDF එකක් අයදුම්පත් අංකයේ තියෙන. ඉලක්කම් ගොඩාක් තියෙන අයදුම්පත් අංකයක් තියෙන. ඒක තියාගන්න ඕනේ පරිස්සම් කරලා. ඒක එව්වේ නැත්නම් ඉල්ල ගන්න ඕනේ. මොකද හේතුව ඒක තමයි ලිස්ට් එකේ නම බලන්න තියෙන අංකය. දැන් පුතේ සමහරක් දරුවෝ දැන් මැසේජ් එකක් දානවා 2021 කේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරලා තාම රිසර්ච් එක ආවේ නැහැ නේ සර් ඉස්කෝලේ. ඒකට විසඳුමක් අපි දීලා තියෙනවා. අපේ WhatsApp සමූහයේ දැන් මේ දවස්වල ෂෙයා වෙනවා විභාග දෙපාර්තමේන්තුවේ ලින්ක් එකක්. ඔය විභාග ඔය ප්‍රතිඵල සහතික ගන්න. අන්න ඒකේ 2021 සහතිකේ ඉන්ටර්නෙට් සහතිකයක් ගන්න පුළුවන්. ඒක දැන්ට ප්‍රමාණවත්. හැබැයි පස්සේ ඔරිජිනල් එක ගන්න ඕනේ. ඒ නිසා ඒ වැඩේ දැන්ට తాවකාලික කරගන්න පුළුවන්. එතකොට ඔයා උසස් පෙළ කරපු අවුරුද්ද අදාළ නැහැ. පොදු පරීක්ෂණ ලකුණු 30ක් තියෙනවා නම් එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න මම නැවත පුතේ එක කතා කරනවා පියවර ටික. මූලික පියවර ටික. උතනින් ඔය ලියාපදිංචි වැඩේ ඉවරයි. කොහොමද පළවෙනි එක? දැන් හරි හෙට උදේ හරි ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් අපිට එවන්න ඕනේ හැඳුනුම්පත් අංකයයි ඔයා කරන උපාධි පාඨමාලාවයි ෆෝන් අංකේ WhatsApp අංකයයි දාලා. එව්වහම අපි වවුචරයක් එවනවා. ඒ වවුචරය අරන් ගිහිල්ලා විශ්වවිද්‍යාලයට අයදුම් පත්‍ර ගාස්තුත් ගෙවන්න ඕනේ. අපේ ආයතන ලියාපදිංචි ගාස්තුත් ගෙවන්න ඕනේ. මොකද අපි මේක නිකන් කරනවා කියලා කිව්වොත් වෙන ආයතන වල අපිට ඒවයි ඩොකියුමන්ට් ටික සේරම. අය ඒගොල්ලන්ට මේ වැඩේ කරගන්න පහසුකම් නැහැ. සමහරක් අය ඔය ගෙදර තමයි ලැප් එකක් තියාගෙන මොකක් හරි කරන්නේ එහෙම කරන්නේ. ඒ නිසා මේක අපි නිලධාරි මණ්ඩලයක් දාලා
විධිමත්ව මේ වැඩේ කරනවා. ඉතින් ඒ නිසා අබැයි කරනවා නම් අපි ආයතනයේ ලියාපදිංචි වෙන්න ඕනේ. අපි රුපියල් 1500ක මුදලක් විතර සමහරක් අය 2000 2500 ගන්නවා පුතේ. හැබැයි පන්ති කවුරුද දී? ඒගොල්ලන්ට මේ මුදල ඕනේ. මොකද මාස 6ක් වන්දේ තිබ්බහම ඇති. ලොකු මුදලක් අරගෙන. එතකොට ඒගොල්ලෝ ඊළඟ බැච් එක පටන් ගන්නකොට ආයෙ වැඩේ කරනවා. මෙහෙම ලංකාවේ මේක වැඩේ කියන්නේ අපි මේවා කිව්වට වැඩක් නැහැනේ. අපේ දරුවෝනේ මේවට ගිහිල්ලා අහුවෙන්නේ. කළා උපාධිය කරලා අන්තිමේ රිපීට් වෙලා උපාධිය අතහැරලා දානවා. ඉතින් ඒ නිසා ඒවත් එක්ක බලනකොට පුතේ මේ වැඩේ විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා. අපේ WhatsApp නම්බර එකේ දාලා තිනවා පුතේ මේකේ 071 826යි 806 ඒක නැවත ටයිප් කරලා දායි නිල්දාරි ඒකට WhatsApp කරා. එතකොට මේ ක්‍රියාපටිපාටියේ නැවත මම පියවර ටික පැහැදිලි කරොත් ජාතික හැඳුනුම්පත් අංකය ඔබ අපිට එවන්න ඕන. අපි ඔබට එවනවා මුදල් බඳින වවුචර් එක. අන්න ඒකේ තියෙන ගිණුම් අංකය එක එක්කෙනාට වෙනස්. එතකොට දැන් අපි හිතමු එක ගෙදර දෙන්නෙක් ඉන්නවා කියලා. එක වවුචර් එකක් අරගෙන ගිහලා බෑ දෙන්නට වෙනම දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනම අංක තියෙනවා. ඒකේ සල්ලි බඳින්න ඕන. ඊට පස්සේ අපේ ගිණුම් අංකය අරන් ගිහලා ඒකට 1500ක් බඳින්න ඕන. ওই දෙක පටල ගන්න එපා. ඊට පස්සේ උපැන්න සහතිකේ ජාතික හැඳුනුම්පත සාමාන්‍ය පෙළ සහතික උසස් පෙළ සහතික ඒ දෙක සහතික කරලා කාට හරි කියලා ඒවා හැම එකම ෆොටෝ ගහලා ඒ ටික අපිට අප්ලෝඩ් කරන්න ඕන. අපිට අප්ලෝඩ් කරපුවා මේක හරි ලේසි. නැත්තම් මේවා ඉස්සර පුතේ කරේ ආයතනට ඇවිල්ලා. දැන් ඔය ළඟ පහත් ඉන්න කෙනෙක් ඕවා කර ඉන්න ඕනේ නැහැ. ගම්පහ නම් ඉන්නේ එක දවසක් එන්න ආයතනෙට. මොකද මෙයා කියන්නේ නැත්තද කියලා බලන්න. මේ ගොඩනැගිල්ලක් තියනවද කියලා බලන්න. මොකද පුතේ ඔබ මේ වැඩේ ලියාපදිංචි ඉවරලා ගාස්තු බැඳපු ගමන් අපි ඔබ පිළිගැනීමේ උත්සවයක් වෙනවා විශ්වවිද්‍යාල චාරිත්‍රයට අනුව. මේවා මේ වෙන ආයතන වල කරන්න ගෙවල් වලට යන්න බෑ පුතේ. ආයතන නැහැ. ඒ නිසා ඒ උත්සවයට විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙරහැරක අරන් ඇවිල්ලා ඔබ පෙරහැරක එක්කන් ඇවිල්ලා අපි ඔබට අවශ්‍ය වටිනාකම් ටික ලබා දෙනවා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් බවට. ඒ නිසා ඒ ලංකාවේම දරුවෝ එදාට එනවා. ගිය සැරේ 2500ක් දවස් 3කට බෙදලා අපි ගෙන්නුවා. ඉතින් ඒ නිසා මේ සැරෙත් ඒ කාර්යය අපි කරනවා පුතේ. ඉතින් ඒ නිසා ඔබ හඳුනා ගන්න, ගුරුවරු හඳුනා ගන්න, ආයතනය හඳුනා ගන්න, අපි ඔබට විශ්වවිද්‍යාලය හඳුනා ගන්න, විශ්වවිද්‍යාල පරිසරය හඳුනා ගන්න, අපි ඔබට විශ්වවිද්‍යාල ළඟට ගෙන්නනවා. දැන් එදාට ඔබට හඳුනා ගන්න පුළුවන් මේ අපි ගැන මේ විස්තරේ. ඉතින් ඒ හින්දා මේ කාර්ය පිළිවෙලට කරන්න. එතකොට කරලා ඊට පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ අපේ පැත්තෙන් වැඩ ටික ලියාපදිංචි කරලා ඉවර වුණාට පස්සේ ඔබට ඩොකියුමන්ට් එකක් එවනවා PDF එකක් A4 size. ඒකේ තියෙන්නේ ඔබගේ ආයුධම් පත්‍රයේ තියෙනවා හැඳුනුම්පත් අංකේ තියෙනවා ඉල්ලපු විෂයන් ටික තියෙනවා. ඔන්න ওই ටික එක ඔබට උපාධියට අවශ්‍ය පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවරේ තමයි ෆොටෝ ගහන්න තියෙන්නේ. ඔය ෆොටෝ වල size, image එක ඒවා සම්බන්ධයෙන් පුතේ ඊළඟ පියවරවලදී අපි ඒක පැහැදිලි කරා. ඔන්න ඔය මූලික ක්‍රමවේදයන් ටික අපි අනුගමනය කරලා ලියාපදිංචි කරගමු. ලබන සතියේ ඉඳන් ගුරුවරු ඒ විෂයන් හඳුන්වා දීමේ දේශන පැය දෙක බැගින් සෑම ගුරුවරයෙක්ම දේශනයක් කරනවා. එතකොට ඔයා මේ දේශනයට ගිහිල්ලා මම මේ විෂය තෝරනවාද කියලා තීරණය කරනවා. එතකොට පුතේ යම් කෙනෙක් අපි හිතන්නකෝ දැන් විෂයට දේශනේ තියෙන්නේ මේ මාසේ අග නැත්නම් ලබන මාසේ මුල. නමුත් දැන් ලියාපදිංචි ඉවර කරලා තියෙන්නේ. මොකක් හරි විෂයක් දාලා පුරවලා තියෙන්නේ. හැබැයි ඔබට එක අවස්ථාවක් දෙනවා විෂය මාරු කරන්න. අන්න එතකොට ඒක මාරු කරගමු. දැනට මේ විෂයන් ටික මේවා කරන්න. මේකේ තව මාසයක් දෙකක් මේ ලියාපදිංචිය තියෙනවා. ඉතින් ඒ නිසා කලබල වෙන්න දෙයක්වත් නැහැ. මේක හිමීට වැඩේ කරගන්න. මේක දඩි බිඩියේ කඩිමුඩියේ මේවා කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධිනු සැලකිලිමත් වෙන්න කියන කාරණේ සේපත් කරමින් අපි ඔබට අපේ ආයතනය පිළිබඳව හඳුනා ගන්න වීඩියෝ එකක් නරඹන්න අවස්ථාව දෙනවා. එතනින් පස්සේ ප්‍රශ්න තියෙනවා නම් කීප දෙනෙකුට අහන්නත් අවස්ථාව දෙනවා පුතේ. මෙන්න මේ වීඩියෝ එක නරඹන්න කැලණි බාහිර උපාධි ආයතනයේ පිළිබඳව එහි ආයතනයේ ගමන් මාර්ගය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ හරහා. දෙදහස් 3 සැප්තැම්බර් මාසයේදී කැලණි බාහිරෝපාධි ආයතනය පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ විය. කුඩා පැල්පතකින් අධ්‍යාපන සේවාවන් ලබා දෙන්නට ආරම්භ කළ කැලණි බාහිරෝපාධි ආයතනය වර්තමානයේ අංග සම්පූර්ණ ගොඩනැගිල්ලකින් සමන්විතයි.
එදා මෙදා තුර ඉතිහාසයේ දෙස බලන කල පෞද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයේ දෙවන්ත කාර්යභාරයක් ඉටු කරන අධ්‍යාපන ආයතනයක් ලෙස කැලණි බාහිර උපාධි ආයතනය හැඳින්විය හැකිය. උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වන අධ්‍යාපන ආයතනයක තිබිය යුතු නවීනතම පහසුකම් වලින් කැලණි බාහිර උපාධි ආයතනය අංග සම්පූර්ණ වෙත. සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවන් ලබා දෙන්නට ගුරු මණ්ඩලයේ 60 දෙනෙක් සහ සේවකීන් 15 දෙනෙකු නිරතුරුවම සැදී පැහැදී ඇත. අද වන විට ශ්‍රී ලංකාවේ නන්දසින් පැමිණෙන සිසුන්ට තම අධ්‍යාපන අවශ්‍යතා එකම ස්ථානයකින් වඩාත් ආකර්ශනීය ලෙස මෙම ආයතනයෙන් ලබාගත හැකිය. වර්තමානයේ සිසුන් 2500කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපන අවස්ථාවන් ලබා දෙන්නට සමත් වීම අප ලැබූ අද්විතීය ජයග්‍රහණයකි. නොසලින ගමනකට දැනුමින් ශක්තිය සපයන්නට දිවයිනේ පිළිගත් සහ කීර්තිමත් ආචාර්ය මණ්ඩලයක් අප සතුයි. ඉන්දියාව පරිශ විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සඳහාදී ඊට අනතුරුව සාමාන්‍ය පෙළ සමත් වෙලා මම උගල රාජකීය විද්‍යාලයට ජාතික පාසලට සම්බන්ධ කරන්න ගියා. ඒක නිසා 2002 වර්ෂයේ තමයි මම ඉස්සෙල්ලාම කැලණි විශ්වවිද්‍යාලයට ආවේ. එවිට මම ප්‍රධාන වශයෙන් ජනසන්නිවේදනයේ ජාත්‍යන්තර අධ්‍යයනය සහ සමාජ විද්‍යාව කියන විෂයන් තමයි පරිගණක අධ්‍යයනය කළේ. බාහිර උපාධි ආයතනය කියලා කියන්නේ 100%ක්ම මේ කැලණි විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයක් සේවය කරන එකම ආයතනය ලංකාවේ ඉන්න ආයතනයක් නෙමෙයි. ලංකාවේ උපාධි සඳහා ලියාපදින හැම ළමයෙක්ම උපාධි දිනාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් 20000ක් වගේ ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ලියාපදිනොත් 5000කට අඩු ප්‍රමාණයක් තමයි උපාධි අවස්ථාන අවුරුදු 3 අවස්ථානයේදී දිනාගන්නේ. ඒගොල්ලෝගේ ඒ නාම ලේඛනය ගත්තොත් අපිට බලන්න පුළුවන් විශ්වවිද්‍යාල මගින් කරන නාම ලේඛනය. ඒ නාම ලේඛනය ගත්තොත් ඒ නාම ලේඛනය තුළ වැඩිම සිසුන් පිරිසක් ඉන්නේ මේ කැලණි බාහිර උපාධි දේශන වලට සම්බන්ධ වෙච්ච අය. ඒ නිසා රැකියාව වලට ගැලපෙන බුද්ධිමත් ඒ දැනුම සහිත සමාජයට අවශ්‍ය පෞරුෂත්වයක් තියෙන උපාධිධාරියා කැලණි බාහිර උපාධි ආයතනයේ නිර්මාණය කරන සමත්ලා කියලා මම කියන්න පුළුවන්. මම තාම සතුටු වෙනවා. ඒ වගේම මම තාම ආඩම්බර වෙනවා පෞද්ගලිකව කැලණි බාහිර උපාධි ආයතනයේ ආචාර්යවරයෙක් හැටියට බාහිර ආචාර්යවරයෙක් හැටියට විවිධ දේශන පවත්වන්නට සම්බන්ධ වීම ලැබෙන්නේ. ඒක විශාල හේතු ගණනාවක්. ඒකෙත් තමයි අපි දන්නා තරමින් ඉතාම විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න නැගල, වරාගල, පත්තුක වගේම මේ පැත්තෙන් ගත්තොත් ඉස්සලම මනාරම වගේ බැහැර පළාත්වල ඉන්න විවිධ ජාතීන්, විවිධ ආගම් වලට විවිධ ආදායම් සහිත උපාධි අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන දරිද්‍රතාවය නිසා කැලණි විශ්වවිද්‍යාලයට 1991 ඇතුළත් වෙලා 1994 දී සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය සම්පූර්ණ කරලා තමයි විශ්වවිද්‍යාලෙ පිට වෙන්නේ. මේ කැලණි ආයතනයත් එක්ක මට විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව මේ කැලණි ආයතනයේ මූලාරම්භය සනිටුහන් වන්නේ මම ඇතුළු අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් මේ වෙනකොට කැලණි ආයතනය මම හිතන්නේ වසර ගණනාවක ඉතිහාසයකට ඉන්කම් කියන ආයතනයක්. අද වෙනකොට අංග සම්පූර්ණ අධ්‍යයන ආයතනයක පහසුකම් සහිතව විශ්වවිද්‍යාල පරිසරයට ආසන්නයේ මහල් 7ක ගොඩනැගිල්ලක යුක්ත ආයතනයක් බවට පත් වෙලා තිනවා. ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා ඉතාම සුදුසු පරිසරයක්, වටපිටාවක්, පහසුකම් සහිත ඉතාම අනර්ග අධ්‍යාපන ආයතනයක් බවට දියුණු වෙලා තියෙන එක අපිට ඉතාම සතුටුට කාරණයක්. ඒකල අපේ පුරෝගාමීත්වයේ මැදිහත් වීම මේ සංවර්ධනය තුළ තිබෙන නිසා අවංකවම අපි නිහතමානීව සතුටු වෙනවා මේ ආයතනයේ දියුණුව සම්බන්ධයෙන්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයට යන්න බැරි වෙච්ච අපේ දූ දරුවන්, තරුණ පරපුර කැලණි ආයතනයට සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීම යටතේම ඉතාම ගුණාත්මක භාවයේ යුක්තව තමන්ගේ විෂය කරුණු හදාරමින් තමන්ගේ පෞරුෂත්වයේ ආකල්ප හැදියාවන් මේ සියල්ල දියුණු කරගෙන රටට වැඩදායක බුද්ධිමතුන් විදිහට එළියට යනවා. ඉතින් මේ වගේ විශාල අධ්‍යාපනික කාර්යභාරයක් රටට ඉටු කරන ආයතනයක් විදිහට තමයි අපිට ඇත්තටම කැලණි උසස් අධ්‍යාපන ආයතනය, කැලණි බාහිර උපාධි ආයතනය අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශ්වවිද්‍යාලයේ මම නාට්‍ය කලා සම්බන්ධයෙන් විශේෂ වේදික කාර්යයක් හදාරලා
පළමු හඳුන් සාමාජ්‍යයක් ලබා ගන්නවා. බොහෝ සෞන්දර්යවාදාරින් පිළිකිරීමට මමත් මේ ආයතනයේ ගුරුවරු ගොඩක් වෙනසක් කරලා තියෙනවා කියලා කියනවා. මේ ආයතනයේ තියෙන එක් දෙයක් තමයි අපේ මුල සිට අපි ළඟ එන දරුවෝ දෙවල් භාග විභාග සඳහා දෙන්නේ නැහැ. ඒක අති විශිෂ්ට දෙයක්. පළමු වරම ඒගොල්ලන්ගේ අවශ්‍ය ඉහළම ප්‍රතිඵලය ලබා ගන්න අපිට සතුටක් දෙනවා. ඒගොල්ලෝ සතුටක් අත් දෙනවා. මෙලෙසින් 1993 වසරේ සිට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා ගන්නට හැකියවීම පිළිබඳව අප ආයතනයේ පාඨමාලාවන් හැදෑරූ ආදි විද්‍යාර්ථීන් සාක්ෂි දරනු ඇත. සමරසේකර මම දේශනා තමයි මේ ආයතනය සම්බන්ධ වෙන්නේ. මම ප්‍රාසංගික කලාව සිංහල ජන සංගීතයේ ආයතනය තුළ හැදෑරුවා. මම මේ ආයතනයේ පිළිබඳ අධ්‍යාපන කටයුතු කරන්නේ මේ ආයතනයේ ගුරුතුමෝ විශේෂත්වය ඒ සංවිධානාත්මක බවත් ආයතනය ශ්‍රී ලංකාවේ අනෙක් බාහිර උපාධි පවත්වන ආයතන සමගින් සංසන්දනය කිරීමේදී ඉහළ ස්ථානයක මේ සිදුවන මම විශ්වාස කරනවා. මම කැටි බාහිර උපාධි ආයතනයේ දැනගත් මගේ යාළුවෙක් මාගේ ඒ යාළුවා මේ ඉගෙනගෙන හොඳ විශේෂ සාමාන්‍ය ධර්මයක් තියෙනවා. මම හිතනවා මේ ආයතනයේ ලැබෙන ඉගෙනුම්ක්‍රම ගොඩක් සාර්ථකයි කියලා. මොකද අපිට හෙළිපොතට විතරක් සීමා වෙන්නේ නැතුව අපිට අවශ්‍ය බාහිර දේවල් පවා ඒ සබ්ජෙක්ට් එකට අදාළ බාහිර දේවල් පවා මේ අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය වෙලාවෙදී ඕනම වෙලාවක ගිහිල්ලා අහුවත් අපිට වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා ගුරුතුමෙක් එක්ක කතා කරලා කිව්වලව කතා කරලා අපිට දැනුම ලබා ගන්න පුළුවන් හැකියාවක් මේ ඇතිනේ සම්පූර්ණයෙන්ම අපිට ලබා දීලා තියෙනවා. මම හිතනවා මේ ආයතනයේ කැලි බාහිර උපාධි ආයතනයේ ඇවිල්ලා අපේ ඉලක්කය කරා යන්න හොඳම තැනක් තමයි කැලණි බාහිර උපාධි ආයතනය මෙතෙක් පැමිණි ගමන් මඟ පිටුපස සිටින්නේ දුරදක්නා නුවණත් අපරිමිත කැපවීමත් සහිත වත්මන් කළමනාකරන අධ්‍යක්ෂක කපිල රත්නායක මහතාගේ අද්විතීය නායකත්වයයි. මෙවැනි ගෞරවාන්විත ජයග්‍රහණයක කොටස්කරුවෙකු වන්නට කැලණි බාහිර උපාධි ආයතනයට සම්බන්ධ වීමෙන් හෙට දවසේදී ඔබටද නිසකවම හැකියාව ලැබෙනු ඇත. එහි අයිතිය අප සතුවේ. එහි වගකීම ඔබ සතුවේ. මම හිතන්නේ ඔබට මීට වඩා පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. ආයතනය පිළිබඳව සහ මේ ක්‍රියාපටිපාලය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් ලියාපදිංචි පිළිබඳව තොරතුරු ටික ලැබුණා. 2021 A level වලින් ඉඳන් ඊට පෙර ඕනෑම වසරක 2020 10 9 1999 වුණත් ගැටලුවක් නැහැ පුතේ. සෑම කෙනෙකුටම ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ අය ආයුධම් කරන්න ඕන විදිහ මම පැහැදිලි කරා. මම නැවතත් ඒක කියන්නම්. ඔබගේ හැඳුනුම්පතේ කොපියක් එවන්න ඕනේ. දුරකථන අංකයත් ඔබගේ හැඳුනුම්පත් අංකයත් ලියලා කරන පාඨමාලාව මොකක්ද කියලා මම WhatsApp නම්බර දුන්නා. ඒකකට එවන්න ඕනේ. ඊට පස්සේ ඒ 071 0826යි 826 කියන දුරකථන අංකයට තමයි එවන්නට ඕනේ. එතකොට ඔබට එවනවා වවුචරයක්. ඒක අරන් ගිහලා මහජන බැංකුවට සල්ලි බඳින්න ඕනේ. අපේ ආයතනයට 1500යි. කැම්පස් එකට බඳින ඒ ස්ලිප් එක පුරවම් බලාගෙන ඒකට රුපියල් 1000ක් බඳින්න ඕනේ. එච්චරයි ඔබ මුදල් වශයෙන් ගෙවන්න තියෙන පුතේ. ඒ ටික කරලා ආයුධම් කරලා ඊට පස්සේ අපිට ડોකියුමන්ට් එකක් එවන්න තියෙනවා. ජාතික හැඳුම්පත, උපැන්න සහතික, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහතික ටික. ඒවා සහතික කරලා එවන්න. උසස් පෙළයි සාමාන්‍ය පෙළයි. ඒ ටික ඉවරනාට පස්සේ අපි ලියාපදිංචි කරලා ඔබට දෙනවා ડોකියුමන්ට් එකක්. ඊට පස්සේ දේශන පටන් ගන්නවා. IT ඉංග්‍රීසි සමග සීල දේශන විෂයන් හඳුනා ගන්න, තෝරගන්න. කලා අයටත් එහෙමයි, කළමනාකරන අයටත් එහෙමයි. හෙට දවසේ අපි කළමනාකරන අයට වෙනම මීටින් එකක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයත් සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ඔය මූලික අවබෝධය ඔබට ලැබෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. මින් කාලය බුරුට නාස්ති කරන්න අවස්ථාවක් නැහැ පුතේ. ඔය ක්‍රියාපටිපාටි ටික තමයි අපිට කරන්න තියෙන්නේ. දරුවෙක් දෙන්නෙකුට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා නම් අපි ඒ අයට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. අනිත් අයට සමු ගන්න පුළුවන්. සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ
මේ අපේ ආයතනයේ WhatsApp සමූහයන් වලට වෙන අය රින්ගලා ඇවිල්ලා දුරකථන අංක අරගෙන ඔබව ඇඩ් කරලා වෙන වෙන ව්‍යාජ තොරතුරු එනවා. ඒවා සම්බන්ධයෙන් විශේෂයෙන් වගකීමක් දරන්න කියලා. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න අපි අපේ ලෝගෝයෙන් තමයි ගොඩක් දේවල් ડોකියුමන්ට් එවන්නේ. ඒවා සම්බන්ධව ඔබ තොරතුරු දැනගෙන ඉන්න කියන කාරණේ සිහිපත් කරමින් සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. පුතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හෙට දවසේ පොයේ දවසේ රාත්‍රියේ අපි මීටින් එකක් තියෙනවා ප්‍රශ්න අහන්න විතරක්. ඒකට ඔබ සම්බන්ධ වෙලා තොරතුරු ප්‍රශ්න අහන්න මම ඒවට උත්තර දෙන්නම්. කොහොමද ඔබට අවශ්‍ය තොරතුරු සහ මේවා කියන එක අය අනිද්දා දවසේ තමයි මේ මීටින් එක තියෙන්නේ. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හරි